මෙතන මම බෙහෙත් කරන්නේ නැහැ කාටවත්. ඒ කියන්නේ කන්න බොන්න කිසිම දෙයක් බෙහෙත් ඖෂධ කියලා කිසිම දෙයක් මම දෙන්නේ නැහැ. අපි කරන්නේ සෙස් සාන්ති පැත්ත. අමතක නොවෙන එකක් නැද්ද ලොකු මේ තියෙනවා ගොඩාක් තියෙනවා. දැන් අපි වෙන පිටින් ඕනේ නැහැ. නෝනාගේ නැන්ද ඉන්නවා. ඉස්පිරිතාලේ ගියාම කියනවා උඩින් පල්ලෙහාට තමයි ගෙඩිය හැදිලා. මෙතනට ඒ ඉස්පිරිතාලේ ගිහලා රිපෝට් ඔක්කොම දාලා යා මෙහෙ එනවා බලා ගන්න. මගේ ඥාතිය මෙතෙන්ට ඇවිල්ලා බලපෙලා කියනවා උඩින් පල්ලෙහාට නෙමෙයි පල්ලෙහානේ උඩට ගෙඩිය හැදිලා තියෙන්නේ. ඉස්පිරිතාලේ යනවා ගියාම ටක් ටක් ගාලා මෙයාගේ පරීක්ෂණ ටික එනවා. පරීක්ෂණ ආවට පස්සේ රිපෝට් එකේ තියෙනවා උඩින් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ යටින් තමයි උඩට මතුවලා තියෙන්නේ කියලා. අනිවාර්යෙන් මේ ඔපරේෂන් එකේ ප්‍රශ්නයක් එනවා. මෙයාව අනිත් පැත්තට යනවාමයි මෙන්න මේ වැඩ ටික කරන්න කියලා. ડોක්ටර් කුරුණෑගල ඉඳලා ආයි ගෙන්නලා තියෙනවා. ඇතුලේ නහරයකින් ලේ යනවා මෙයාගේ. බහිනවා කියලා අර කපුගේ ඔක්කොම කපලා ආයි පැය 7ක ඔපරේෂන් එක. මං යන්නේ පල්ලෙහාට සහ Tamanට මේ ප්‍රශ්නේ මේ ලෙඩේ තියෙන්නේ මේකෙන්ද කරන දෙයක් yaadෙන්නේ නැත්තේ මේකෙන්ද කියලා තේරෙනවා නම් කොඩි විනම කියලා අල්ලගන්න එපා. ගොඩක් අය ගම්බර දෙවියන්ට පහන් තියෙනවා. ඒකට ඒක තියෙන එක හොඳයි. කවදාවත් මේ ගම්බාර දෙවියන්ට වැඳින්න පහන් තිබිල්ල එහෙම නරක වෙලා එහෙමයි කරන එකක් නැහැ. ඉතින් එහෙනම් අපිට වෙන්න ඕන හරිය ගොඩක් වෙලා මේ වෙනකොට ඉතින් ඔබතුමා කවුද? මම අවුරුදු 10ක් විතර මේ වැඩ කරගෙන යනවා. ඒ කියන්නේ අවුරුදු 10ක් විතර වෙනවා මම මේ වැඩ කටයුතු ආරම්භ කළා. මොකද මට එකක් මේක ඇතුළේ කියන්න ඕනේ මම වෛරල් වෙන්න කැමති නෑ. කියන්නේ අර වෛරල් එකක්වත් ප්‍රසිද්ධිය සඳහාවත් මට මේ මිනිස්සු ගෙන්න ගන්න නෙමෙයි. අවුරුදු ඒ කියන්නේ මට අවුරුදු 16 දී හෝ 17 දී තමයි පළවෙනි ඔය වචනේ එන්නේ මට. මට කියනවා පුතේ උඹට සූනියන් දෙයියන්ගේ බැල්ම තියෙනවා. එතකොට මේ අප්පච්චි කියන්නේ මොකද්ද? අප්පච්චි කියන්නේ ගම්බාර දෙයියන්ට මම වඳින්නේ. අයිබෝවන් YouTube එකට විවිධ ප්‍රෝග්‍රෑම්ස් ටිකක් පළවෙනියට පටන් ගන්න ප්ලෑන් කරලා තිබුණත් මම අද ඉක්මනටම මේ දුවගෙන ආවා බැලුම් මහර ප්‍රදේශයට. මේ දවස්වල TikTok එකේ වෛරල් වෙනවා මේ බැලුම් මහර තියෙන දේවාලයක්. හැබැයි මේ දේවාලෙට බෑඩ් කමෙන්ට්ස් එන්නේ නැහැ. එහෙම නැත්නම් මිනිස්සු කරපු වැඩවල හොඳ කියනවා. මේකේ ඇත්ත කියනවා. ඉතින් මේ කාරණා එක්ක මේකේ වෛරල් වෙන එක මේ මාසෙක දෙකක වගේ කාලෙක ඉඳලා මම දැක්කේ ඉතාම ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දම මම පළවෙනි ප්‍රෝග්‍රෑම් එකට ආව හොයාගෙන බැලුම් මහර වෛරල් වෙලා තියෙන්නේ අප්පච්චිගේ දේවාලේ කියලා. අපිත් එක්ක ඉන්නවා නුවන් චාමර මහත්මයා. අයිබෝන් ඔබතුමාට. මම ඔබතුමා එක්ක ලොකු කතා බහක් කරන්න හිතාගෙන තමයි ආවේ. මට ඉස්සල්ලාම කියන්න ඔබතුමා කවුද? ප්‍රභාත් මුලින්ම මෙහෙම පටන් ගන්නම්. මම දේවාල සම්බන්ධ මම අවුරුදු 10ක් විතර මේ වැඩ කරගෙන යනවා. ඒ කියන්නේ අවුරුදු 10ක් විතර වෙනවා මම මේ වැඩ කටයුතු ආරම්භ කළා. ඔය අප්පච්චි නමින් දේවාලේ මම කොහෙවත් බෝඩ් දාලවත් ඒ කියන්නේ අදටවත් ඔය අප්පච්චි නම ආව කියලාවත් බෝඩ් එකක් දාලා එහෙම කරලා නැහැ. කොහෙවත් නැහැ. දැනටත් අර ඕක හැදෙන්න හේතුවක් වෙනවා මම අර අවුරුදු 10ක් විතර වැඩ කරගෙන ගියාට යම් කාලයක් සාමාන්‍ය පරිදි මගේ වැඩ කටයුතු ටික කරගෙන යනවා. එක තැනකදී මට අර TikTok කියන මාධ්‍යයට එන්න වෙනවා වීඩියෝ එකක් දාන්න වෙනවා. ඒක වැටෙන්නේ පළවෙනියටම සීනිගම දේවාලයේදී. මම පළවෙනි වීඩියෝ එක මොකද මම හරිම අකමැති පැත්තක් තමයි මේක. ඒ කියන්නේ මම ඔය කතා කරපු වෙලාවෙත් කිව්වා ඒක කියන්න ඕන. මම අකමැති ඉන්ටර්වයුව වලට මම දෙන්නේ නැහැ. ගොඩ දෙනෙක් මට කතා කරා මම හැබැයි එකටවත් හාන් කිව්වේ නැහැ. මම බෑ කිව්වා. මොකද මට එකක් මේක ඇතුළේම කියන්න ඕන මම වෛරල් වෙන්න කැමති නැහැ. කියන්නේ අර වෛරල් එකක්වත් ප්‍රසිද්ධිය සඳහාවත් මට මේ මිනිස්සු ගෙන්න ගන්න නෙමෙයි. ඔව් ඒක මෙතනම කියන්න ඕනේ. කියන්නේ මම ගත්ත කෝල් එකෙන්ම මට කිව්වා මේ පුතේ මට වෛරල් වෙන්න ඕනේ නෑ. මට ප්‍රොමෝෂන් ඕනේ නෑ. මේ හෙළ වෙදකම උඩට එනවා නම් මම එන්නම් කියලා. ඔව් මේක හෙළ වෙදකමටත් වැඩිය අර යంత్ర මන්ත්‍රනේ. ඒතකොට යంత్ర මන්ත්‍ර කිව්වහමත් මම කරගෙන යන්නේ වරම් පැත්ත. එන්න මගේ ඥාතිත් එක්ක මම මුලින්ම හඳුන්වා දෙන්නම් ඔයා කිව්ව එකට. මම සාමාන්‍ය කෙනෙක්. එතකොට මම පොඩි වැඩ කටයුතු ටිකක් කරගෙන යනවා යම් කාලයක්. ඒ කරගෙන යන ව්‍යාපාර හරි මොනවා හරි මගෙත් වැඩ කරගෙන යනවනේ. එතකොට මට යම් යම් බාධාවල් එනවා. මම යම් යම් ප්‍රශ්න වලට පැටලෙනවා. ඒ පැටලෙනකොට මමත් සාමාන්‍ය මිනිස්සු වගේ යනවා දේවාලෙකට. ඒ කියන්නේ මොකද මේ වෙන්නේ කියන එක බලාගන්න. ඒ කියන්නේ කරන හැම දෙයක්ම අවුල් වෙනකොට. ඒ ගියාම මට එක තැනකදී කියනවා මීට අවුරුදු ඒ කියන්නේ මට අවුරුදු 16 දී හෝ 17 දී තමයි පළවෙනි ඔය වචනේ එන්නේ මට. මගේ අම්මා මාතර දකුණේ අම්මලා. එතකොට මාතර ප්‍රදේශයේ තාත්තා කළුතර. ඉතින් මගේ අම්මා මාතර ඉන්නකොට මම හෙට ගියාම මාතර අවුරුදු 80ක විතර දේවාලයක් කරන අම්මා කෙනෙක් ගාවට මාව අම්මා එක්කයි යනවා. ඒ ගියාට පස්සේ ඒ අම්මා උස්සගෙන ඇවිල්ලා තමයි මෙහෙම කුටියෙන් වාඩි කරන්නේ දේවාලය ඇතුළේ. නැගිටලවත් ඉන්න බෑ. ඒ තරම් අමාරුයි. හැබැයි දේවාලයට අරන් ඇවිල්ලා වාඩි කරාම ඒ අම්මා ඥාති පැත්ත ගත්තාම හොඳට ඉන්නවා අර කතාව. ඒ වෙලාවේ මට කියනවා පුතේ උඹට සූනියන් දෙයියන්ගේ බැල්ම තියෙනවා. කියන්නේ ගම්බාර දෙයහම්තුරුන්ගේ පිහිට තියෙනවා. ඔබ පුළුවන් නම් වැඳපන් කියනවා. අවුරුදු 16ක් 17ක් වෙන කාලේ මම ඔයම ගණන් ගන්න නෑනේ. කියන්නේ ඒ කාලේ නිකන් අම්මා මාව බලන්න එක්කයි යන්නේ. ඒක ඇතැල්ලා දානවා. ඊට පස්සේ අවුරුදු 26ක් 27ක් වෙන 24 25 වෙනකොට මම අර කරගෙන යන වැඩ කටයුතුත් එක්ක අඩාල වෙනකොට ආයි යනවා මම දේවාලෙකට. ගෑනු කෙනෙක් ගේත් ඒකත් කියන්න ඕන බෙන්තර පැත්තේ පතිනි මෑණියන්ගෙන් වැඩ කරන්නේ. ඒකට යන්න විශේෂ හේතුවක් තියෙනවා. මගේ නෝනාගේ තාත්තා කැන්සරයක් හැදිලා ඉන්නේ.
එයාට සෙස් සාන්තියක් කරගන්න දෙහි ටිකක් කපා ගන්න හොඳයි කියලා තමයි මම යන්නේ. ඒ ගිය වෙලාවෙත් එතනදිත් මට කියනවා ඔයාට ඇයිවා මේ කරන්නේ නැත්තේ සූනියන් දෙයියන්ගේ පිහිට තියෙනවනේ කියලා. ඔන්න ඔතනදී මගේ වැඩ කටයුතු අඩාල වීම ගැන මට තියෙන ප්‍රශ්න ටික එයා කියනවා. අන්න එතනදී මට මේක හිතන්න වෙනවා. දැන් එකම දේ එකම විදිහට කියනවනේ. එතකොට මට පොඩ්ඩක් හිතන්න වෙනවා. අන්න එතනදී මම කොයි එකක් කමන්නේ නැහැ. දැන් මම ප්‍රශ්න ගොඩකගෙන ඉන්නේ හොඳයි කියලා තමයි මේ මෙතන තියෙන පිළිමේ තියෙනවා තාමත් ඇතුලේ. ඔන්න ඔය පිළිමේ ගෙනහල්ලා මම පහන තියන්න ගන්නවා කළුතරින් දිද්දි. ඉතින් ඒ වෙලාවේ පහන තියාගෙන යනකොට ඊට වැඩි ප්‍රශ්න එනවා. බාධාවල් එනවා. කරගෙන යන වැඩ තව තවත් අඩපණ වෙනවා. ඊට පස්සේ මම ආයෙ බලනවා. ඉතින් ඕකේ හිට මේට මාරුන එක දිග කතාවක් වෙච්ච සිද්ධිය. මම මේ කෙටියෙන් මාව හඳුන්වා දෙන්න ඕනේ හින්දා මේක කියන්නේ. ඊට පස්සේ මම එනවා මේ තමයි මගේ නෝනාගේ ගම. නෝනාගේ ආච්චිලා පරම්පරාවක් හිටපු ඉඩමක් මේ. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ නෝනාගේ තාත්තා අසනීප වෙලා ඒම් ප්‍රශ්න ටිකක් ඇවිල්ලා අන්තිමට මට ඔය යම් දෝෂයක් ඇඟට ඇවිල්ලා ටික කාලයක් මම අවුරුද්දක් විතර ඒකත් එක්ක දුක් විඳිනවා මේ පහනක් තියාගෙන යන අතරේ. ඔන්න ඔතනින් තමයි මම මේ වරන් කියන මගේ ඥාතියෙක් මට වරමක් විදියට ඇවිල්ලා ගොඩක් ප්‍රශ්න වුණාට පස්සේ අවුරුද්දක් විතර ගියාට පස්සේ තමයි මේ ඥාති වරම මට එන්නේ. ඉතින් ඒ වරම ගත්තු තැන ඉඳලා අවුරුදු 8ක් විතර මම වැඩ කරගෙන යනවා. ඒතකොට කිසිම මාධ්‍යයක ඒ කියන්නේ TikTok, Facebook, වීඩියෝ, YouTube ඔය කියන කිසිම එක කතා කරනවා අපි දාමු කියලා. ඒ උනාට මම කියනවා බෑ කියලා. මම අකමැති ඒ කියන්නේ මොකද ඒකට හේතුව තමයි ගොඩ දෙනෙක් මේක දකින්නේ අර නිකන් අර විකාරයක් වගේ. ඒ කියන්නේ මේක තනිකර බොරුවක්. ඒ කියන්නේ මේක ඇතුලේ දෙයක් නැහැ. මේවා තනිකර අර බිස්නස් එහෙම තමයි ඔය. ඒ කියන්නේ මේ ගැන දන්න කොටසක් ඉන්නවා. මේ ගැන භාගයට භාගයක් විශ්වාසය සහ විශ්වාසය කියන කොටසක් ඉන්නවා. මේ ගැන කොහොමවත්ම විශ්වාස නොකරන කොටසක් ඉන්නවා. එතකොට ඔය කොටස කොහොමත් මේකට අකමැතියි. එතකොට මම මේ ඉන්න ගමත් ගොඩක් දුරට ගත්තු ක්‍රිස්තියානි. ඉතින් ඒ වුණාට මට මේ දේවාලේ පොඩියට හදාගන්න සිද්ධ වෙනවා. ඔන්න ඔතන ඉඳලා ඇවිල්ලා අවුරුදු ගාණක් යනකොට තමයි ඔය අප්පච්චි කියන නම දාලා TikTok එකේ වීඩියෝ එකක් දානවා මම පළවෙනි. ඒක දෙවල් දෙයියන්ගේ දේවාලය ඇතුලේ ගත්ත වීඩියෝ එකක්. ඒ දාපු පළවෙනි වීඩියෝ එකම 40000ක් විතර බලලා තියෙනවා. එතන ඉඳලා මම මේ වෙනකොට දැන් අවුරුදු 2කට වැඩි TikTok පැත්තට ඇවිල්ලා මේ වෙනකම් දැන් මගේ ඉන්නවා 1,80,000ක් TikTok එකේ followers ලා. ඒ කියන්නේ මාගේ වීඩියෝ බලන්න කැමතියි කියලා මාව follows කරපු 1,80,000ක් අද මේ වෙනකොට මම හිතන්නේ ඒක වැඩි වෙගෙන යනවා. කොහොමත් තව සතියක් නැහැ 200,000 වෙනවා. ඉතින් ඒක මම කිසිම අර නෙගටිව් මාකට් එකක් හදාගෙනවත් කාටවත් කියලා ප්‍රොමෝට් කරගෙනවත් එහෙම දාගත්තු එකක් නෙමෙයි. ඒ නමත් එක්ක මම වැඩ ටිකක් කරගෙන ගියා. ඒ වැඩ කරන විදිහට මිනිස්සු ඒක වැළඳගත්තා. අදටත් මම ඒක ඒ විදිහටම කරගෙන යනවා. මම වීඩියෝ එකක් දානවා. හැබැයි ඒක මට මේ අර මට ජනප්‍රිය වෙන්න නෙමෙයි. මම කරන වැඩ සහ මම ඇත්ත කතා කරනවා. එතකොට මේ අප්පච්චි කියන්නේ මොකද්ද? අප්පච්චි කියන්නේ ගම්බාර දෙවියන්ට මම වඳින්නේ. එතකොට ගම්බාර දෙවියන්ට අපි හරි ආදරයට කතා කරන නමක් තමයි ගම්බාර අප්පච්චි කියලා කියනවා. ගමින් ගමට වඩින. ඒ කියන්නේ අර තාත්තා කෙනෙක් වගේ කියලා තමයි කියන්නේ ගම්බාර දෙවියන් ඕන කෙනෙකුට හරි පිටක් ගන්න පුළුවන්. හරියට එයාට වඳිනවා පුදනවා නම් ගම්බාර දෙවියන්ට හරියට ඒ දේ එක්ක ඉන්නවා නම් ලොකු පිටක් ගම්බාර දෙවියන්ගෙන් තියෙනවා. ඉතින් අන්න ඒකට තමයි අපි නිකන් අර ගම්බාර දෙවියන්ට තියෙන නම තමයි අප්පච්චි කියලා ඒ account එකේ දාන්නේ. ඉතින් ඒ දාපු පිම්ම තමයි අද මේ වෙනකනුත් ඔය account එක ඇතුලේ දැන් අද බැලුවත් වීඩියෝ එකක් දැම්මොත් සාමාන්‍යයෙන් 30-40000ක් සාමාන්‍ය බලනවා. ඉතින් කමෙන්ට් වැටෙනවා 100ක 150ක්. මෙතෙන්ට එන්නකොට දෙනෙක් අහනවා. ඒ වුණාට මම කිසිම දවසක ඒකකටවත් රිප්ලයි එකක් දෙන්නේ නැහැ. මොකද මම සීමිත ප්‍රමාණයක් තමයි වැඩ කරලා දෙන්නේ. ඒ කියන්නේ සාත්‍ර බැලුවත් 25යි. 25යි 30යි වැඩ කරන්නේ බදාස් වෙනසුරාදා. අඟහරුවාදා දවස් දාලා තියෙනවා සාත්‍ර වලට. ඒකත් දින දාගෙන ඉන්න ඕනේ. ඉතින් ගොඩාක් අර මාස ගණන් කට්ටියත් ඉන්නවා ඉතින්. චෝදනාවක් තියෙනව නැතුව නෙමෙයි. ඉතින් කොහොම තමයි මේ ඔය අප්පච්චි කියන එක හැදෙන්නේ. මගේ නම නුවන් චාමර. ඉතින් අර අප්පච්චි නම ප්‍රසිද්ධ වෙලා තියෙන හින්දා අප්පච්චි කියන එක හැමෝම අප්පච්චි කියන නමින් තමයි ඉන්නේ. ඒක මට නෙමෙයි කියන්නේ ගම්බාර දෙවියන්ට. ඔව්. එතකොට දැන් ඔබතුමා ගැන දැන් අපි දැනගත්තනේ. ඔව්. මට තිබ්බ එක ප්‍රශ්නයක් තමයි ඔබතුමා මම දැක්කා වීඩියෝස් ගොඩක් වෛරල් වෙලා තියෙනවා. සල්ලි කරාමු දෙකක් උකස්සේලාපු කෙනෙක්ට සල්ලි දෙනවා. ඔව්. දැන් ඇත්ත කතන්දරේ මට මේක දැනගන්න ඕනේ. ගොඩක් අය සල්ලි පස්සේනේ යන්නේ. මොකක් හරි වැඩකට ගියපම මිනිස්සු කියනවා ලක්ෂ දෙකක් දුන්නා මට වෙච්ච දෙයක්. ඔව්. සල්ලි ගන්න තු මේ වැඩ කරන්න පුළුවන්ද? මෙහෙමයි. දැන් මේක කවුරු දැන් මොනවා හරි අපි කරගෙන යන්නේ වෘත්තියක් විදිහට ගත්තොත් වෘත්තියක්. එතකොට මේක දේවකාර්යය කියලා තමයි කියන්නේ. අපි දෙවියන්ට ගැතිව වැඩ කරන මිනිස්සු කියලා තමයි මේකේ හඳුන්වන්නේ. එතකොට ඒක මට තියෙන්නේ මම පොත් මන්තරවත් මන්ත්‍ර ශාස්ත්‍රයවත් නෙමෙයි. ඒකෙත් මම මෙහෙම දෙයක් කියන්නම්. හැබැයි මට වරම් දෙන්නේ මගේ ඥාතිය 100ක්. නම් ගන්න නැහැ කවුද කියලා. 100 තමයි මට මූලික වරමට එන මගේ ප්‍රධාන ඥාතිය විදිහට ඉන්නේ. එතකොට මගේ 100ගේ පරම්පරාවේ පිරිමි 12. ඒ 100ගේ පිරිමි 12.
ওই පිරිමි 12 ඇතුලේ මගේ සීයා 8 වෙනියා. එතකොට ඒක ඇතුලේ කට්ටඩිකම් කරපු 4 දෙනෙක් ඉන්නවා. සීයාගේ අයියලා මල්ලිලා හොඳම වැඩ්ඩු. කියන්නේ හොඳටම කට්ටඩි කියන්නේ සුපිරි කට්ටඩි. තමයි කියන්න වෙන්නේ. පිරිමි 12 ඇතුලේ ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ පරම්පරාවෙන් ඒගොල්ලයන් එන ඥාති වර්මක් එක තමයි මම වැඩ කරන්නේ. එතකොට මේ ඉඩමෙත් මෙතන අවුරුදු 30කට උඩින් දේවාලයක් හදන්න කියපු තැන. මම මෙතෙන්ට එන්න හේතුව මේට අවුරුදු 30කට කලින් මගේ නෝනාගේ ආච්චිට කියලා ආච්චි කෙනෙක් ඉන්නවා මේ නෝනාගේ පරම්පරාවේ. එයාට වර්මකට එයාට ඥාතියෙක් ඇවිල්ලා කියනවා ඔබ මෙතන තියලා තියෙන ලොකු ඇටම ගහක් බදන්න බැරි ලොකු ඇටම ගහක්. එයාට කියලා තියෙනවා මීට අවුරුදු 30කට උඩදී මෙතන ඇටම ගහයට දේවාලයක් හදන්න කියලා. එයාට වැඩ කරනවා. එයා ඕක කරන්නේ නැතුව එයා රට යනවා. ඊට පස්සේ එයා රට ගිහිල්ලා දැන් අවුරුදු 26ක් විතර වෙනවා. මේ වෙනකොට ලංකාවට ඇවිල්ලා තියෙන්නේ දෙපාරක් හෝ තුන් පාරක්. එයා ලංකාවට එන්න බෑ තාමත් ආවොත් එයාට හොඳට හිටපු ඥාති පැත්ත ටිකක් නරක පැත්තට එනවා. එයාගේ බඩවල් ඉදිමිලා ලේවමනේ දාන්න අරගෙන එයාට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එයා ලංකාවට ඇවිල්ලා තියෙන තුන් පාරක්. ඔන්න ඔය සිද්ධාන්තෙත් එක්ක මම මෙයාව නෝනව බැන්දලා පස්සේ මාව මෙතෙන්ට ගේනවා. මම මේ ඉඩමට එන්නේ නැහැ කියපු ඉඩම. කියන්නේ මගේ නෝනාට මගේ ආච්චි මේ ඉඩම දෙනවා. දෙන වෙලාවෙත් මං කියනවා මේකේ ගයක් හදන්න නැහැ මං කියලා. මට බෑ කියලා. ඒ කිව්ව තැනට මාව කොහොම හරි කරකවලා ගේනවා. ගෙනල්ලා මම මෙතෙන්ට ඇවිල්ලා අවුරුද්ද යන්න කලින් දේවාලේ මෙතන හදනවා. ඉතින් මේකේ අර තියෙනවා අර යම් කාරණාවක් කරකිලා තියෙනවා. ඉතින් ඒක එයා කරපු නැති දේ කොහෙන් හරි හොයාගෙන ඇවිල්ලා මාව මෙතෙන්ට ගෙනාවා. ඒ කියන්නේ මීට අවුරුදු ගානකට උඩදී මෙතන තියලා තියෙනවා කිරිපළු ගහක්. එතන සිද සුනෙන්දේ ආම්දුරන්ට පහනක් පත්තු කරලා තියෙනවා මේගොල්ලෝ ඇගිනේ. ඔය ගම්බාර දෙවියන්ට වැඳීම කියන එක අවුරුදු 50ක් 60ක් ගියත් ඒ පහනක් තිබ්බොත් සාමාන්‍යයෙන් ඒක පෙන්නනවා. ඒ කියන්නේ අපි ගාවට එනවා දැන් සමහරක් අය කියනවා අවුරුදු 30 40 පහන් පත්තු කරලා පහන් නවත්තලා අවුරුදු 7 8 ගිහිල්ලා. ඇවිල්ලා පළවෙනියට බලපු වෙලාවට මෙයාට කියන්නේ බෑයි මේ පහන් නවත්තලා තියෙන්නේ. මේක තියපන්. මොකද ගම්බාර දෙවියෝ වඩිනවා කියනවා. ඒ යහන් වලට පහන් වලට. ඉතින් ඒ හරහා තමයි මෙතන මේ දේවාලයක් හැදෙන්නේ. ඉතින් ඒක ඇතුලේ තමයි මම මේ වැඩ කරගෙන යන්න වෙලා තියෙන්නේ. මට ඒ අතරේ මේ පොඩි අතුරු ප්‍රශ්නයක් දැන්. මම දැකලා තියෙනවා ගොඩක් අය ගම්බර දෙවියන්ට පහන් තියෙනවා. ගොඩක් ගම් පළාත් වල තමයි ඔය වැඩේ වෙන්නේ. ඒකේ කතන්දර දෙකක් තියෙනවනේ. වරමක් තිබ්බත් තියෙනවා එහෙම නැතත් තියෙන අය ඉන්නවනේ. එතකොට ඒක තියෙන එක හොඳයි. සමහරු කියනවා තියෙන එක හොඳ නෑ. සමහරු කියනවා මෙහෙම තියෙන එක හොඳයි. එහෙම පහනක් මම හිතන්නේ රැට නේද ඒක තියෙන්නේ. ඒ තියෙන එක හොඳයිද? මෙහෙමයි මම පළවෙනි ප්‍රශ්නෙට තාම මුකින් උත්තරය ආවේ නෑ ඔයාට. මම වෙන පැත්තකට ගියා. ඔයා ඇහුවනේ මේකේ මුදල් නැතුව මේ වැඩ කරගෙන යන්න පුළුවන්ද කියලා. මම ඒකට එන්න ඕනා. මෙහෙමයි. මේක ඇතුලේ අපිට ඥාතියෙක් එන්නේ මොනවා හරි අපිට ගැඹුරුමක් දෙන්න. ඒ කියන්නේ මගේ ඥාතියා මට ඇවිල්ලා වරමක් දීලා තියෙන්නේ මොනවා හරි මට ගැඹුරුමක් දෙන්න. ඒකට එයා ඒකේ අවසරයක් ඇතුව එයා එනවා මට යමක් පිහිට වෙන්න. ඒක පිළිද වෙන්න එන ක්‍රම ගොඩාක් තියෙනවා. මේක වරන් කියලා කියවම දැන් ගොඩ දෙනෙක් ඔය දැන් අපි ගාවටත් එනවා ඥාති වරන් කිව්වා. මම ප්‍රශ්නෙන් පොඩ්ඩක් එළියට ගිහිල්ලා මේ ටික කියන්නම් තේරුම් නැතුව. දැන් පහම්පත්තු කරන කතාවත් ඇහුවනේ ගම්බාර දෙවියන්ට. එතකොට ගම්බාර දෙවියන්ට වැඳීම ඇතුලේ වරන් ගන්නව වඳින්නේ නැහැ. ගම්බාර දෙවියන්ට වඳින්නේ ඒක ඇතුලේ මෙහෙම දෙයක් තියෙනවා දැන්. අපි පන්සිල් ගත්තත් පන්සිල් දැන් උදේ පන්සිල් ගත්තොත් හවතර පන්සිල් පද පහ කඩන්න පුළුවන් නේ. කඩනවනේ. අපි දැන් සුරාමේරේ මැද කියලා දැන් මත් වතුර බොන්නේ නැහැ කියලා ශික්ෂාපදේ අරගෙන හවසට ඕක කළා ආයෙ පන්සිල් ගන්නවා. හැබැයි ගම්බාර දෙවියන්ට වැඳිල්ල ඇතුලේ තියෙනවා බදාද සෙනසුරාදා දවස් දෙකේ මස් මාළුවත් කන්න නැතුව පිරිසිදු කරනවා. ඕන කෙනෙක් එහෙමයි. ඒකේ මොකද එතන තියෙනවා ගෞරවයක් අනිත් එක බය. ඒකට නොදැනීම සිල්පද පහ රැකලා එක දවසක් හරි. ඒකට සතියේ බදාද සෙනසුරාදා දෙකක් රකින්නවා. ඒකට මාසේ දන්නේම නැතුව දවස් 8ක්. එතකොට ඕකට ඇබ්බැහි වුණාම ටික කාලයක් යනකොට ඔය සියලු දේවල් එපා වෙනවා. නොදැනී ඕක වෙනවා. ඉතින් ගම්බාර දෙවියන්ට වැඳිල්ල මෙහෙමයි. ඔය ගොඩ දෙනෙක් ගම්බාර දෙවියන්ට වඳින එක ගැන බය කිරීමක් කළා දෙන. ඒ කියන්නේ අර දෙවියන්ව යක්කුන්සේ හඳුන්වා අර 아무තු බයක් ඇති කරනවා. නිකන් මේක මෙහෙම හොඳ නෑ. මේකේ තියෙනවා පොතපතේ තියෙනවා කරන විදි ටිකක් තියෙනවා. ඒ විදි වලින් බැහැරව කරන්න ගියොත් ප්‍රශ්නයක් තමයි. ඕනම දෙයක් එහෙමනේ. ඒ කියන්නේ ඇත්තටම මොන පහනක් පත්තු කරත් ඕකට බැල්මක් වැටෙනවා. එතකොට ඒක වැරදි විදියට වුණොත් ඒ මනුස්සයාට කරදරයි. එතකොට ඒ මනුස්සයාගේ ග්‍රහචාරය, ඒ මනුස්සයාගේ ජීවන විදිය නරක විදියට කරොත් යම් විදියකට වඳින පුදන එකේ නරකක් එනවා. එහෙම නැතුව කවදාවත් මේ ගම්බාර දෙවියන්ට වැඳිල්ල පහන් තිවිල්ල එහෙම නරක වෙලා එහෙමයි කියලා නම් එකක් නැහැ. ඉතින් එහෙනම් අපිට වෙන්න ඕන හරිය ගොඩක් වෙලා මේ වෙනකොට ඉතින් ඔය වඳින තරමට ගමින් ගම් නියංගම් ඇතුලේ ගම්බාර දෙවියන්ට පුදවාලක් පහන් තියෙනවා. එතකොට මේ මං අහලා තියෙන කතාවක් පහන තියලා නවත්තන්න හොඳ නැහැ. ඔව්. දැන් මිනිස්සෙක්ට මොකක් හරිම මේ හේතුවකට නවත්තන්න උනා කියන්නකො හොඳ නැද්ද නවත්තන්න? නෑනේ. පටන් ගැම්මේ තියෙනවනේ ක්‍රමයක්. ඕනම දෙයක් අපි වෘතියක් හරි මොනවා හරි පටන් ගන්නකොට තියෙන ක්‍රමයක්. මේ පහනක් පත්තු කරන්න පටන් ගැම්මත් හිතුමනාපෙට අර කවුරු හරි කියන පරිද්දෙන් කරොත් තමයි ඔක ප්‍රශ්නේ. එතකොට අපි පූජාවක් තියලා අපි ඒක හරි විදිහට මෙන්න මේ දේ මම ඔබ වහන්සේට මේ පහන දල්වගෙන යනවා කියලා මට යම් තැනකදී අපහසුතාවයක් ආවොත් මම මේ පහන පූජාවක් තියලා සමා කරගෙන නවත්තනවා කියලා කරන්න පුළුවන්. එහෙම නම් ඉතින් දිගටම කරයි යන්න වෙනවා. ඒකේ එහෙම ගැටලුවක් නෑ. මේකේ තියෙන්නේ අර ක්‍රමේ හදා ගැනීම තමයි. නැත්තම් අර මිනිස්සු බය වෙනව නෑ රැට ඇඳෙන් ඇදලා දානවා, බෙල්ල මිරිකනවා.
තිබ්බේ නැත්තම් කරදරයි කොහෙවත් ගමනක් යන්න බෑ. දැන් අපෙනුත් ඇවිල්ලා අහනවා අපේ මේ පහන තියන්නේ නැතුව දවස් දෙකක් තුනක් අපි කොහේ හරි ගියොත් ගැටලුවක්ද? එහෙම කොහොමද කරන්නේ? සාමාන්‍ය මිනිස්සුයෝනේ. දවස් දෙකක් මෙහෙමනේ අවුරුදු ගණන් නවත්තන් ඉන්නේ නැහැ. සතියක් දෙකක් ඕන විදිහෙන් නවත්තලා නවත්තලා ආයි පහන තියන එක ඒක යන විදිය අනුව තමයි ඒක වෙන්නේ. ඉතින් ඒක හරියට හදා ගන්න ඕන. හරි විදිහකට ඒ පහන බල කරගන්න ඕන. ඔය පහනක් බල කර ගැනීමක් තියෙනවා. පිළිමයක් අරන් ගිහින් තිබ්බට බෑ කඩේ කදන. ඒක සිද්ධි කරගෙන ඒක බල කරගෙන යහනක තියලා ඒ අවසර අරගෙන තියන්න ඕන. අනික් කාරණාව සල්ලි ගැන. ඉතින් සල්ලි ගන්න නැතුව වැඩ කරන්න පුළුවන්ද කියන එකට දෙන්න තියෙන උත්තරේ මෙහෙමයි. මේකේ යම් දෙයක් තියෙනවා. එතකොට මගේ ඥාතියාවත් කිසිම ඥාතියෙක්වත් ඇවිල්ලා මෙහෙම සල්ලි ගන්න කියලා ඥාති කියලා නැහැ. කියන්නේ ඥාති ඇවිල්ලා වරන් වලින් ඔබ මෙච්චර ගන්න ඕන, ඔබ අච්චර ගන්න ඕන කියලා කියලා නැහැ. අපි වෙන දෙයක් කරන්නේ නැහැ. අපි මේ වැඩේ කරගෙන යන්නේ. එතකොට අපිට මේ දැන් මේ වැඩේත් එක්ක වෙන දෙයක් කරන්න බෑ. එතකොට අපිට ජීවත් වෙන්න යම් දෙයක් මේක ඇතුළට ලැබෙන දෙයක් ගන්න ඕනේ. එතකොට අපි මේ වැඩ කරන වැඩකට සාධාරණව යම් මුදලක් කියනවා. අපි මහන්සි වෙනවානේ. එතකොට අපේ වැඩ කරන ළමයි 6-7 දෙනෙක් ඉන්නවා. අපි දවස මේ වැඩ වලට මහන්සි වෙනවනේ. පූජා වට්ටියක් තිබ්බත් තියෙනවා. එතකොට අර ඒක මිනිස්සුන්ට මේ පූජා වට්ටිය තියලා දෙය ටිකක් කපන්න හරි සුරයක් දාන්න හරි මේ දෙයකට යම් මුදලක් කියනවා. හැබැයි නැති බැරි කරගන්න බැරි මිනිස්සෙක් ආවොත් දෙයක් කරගන්න බැරි මිනිස්සෙක් ආවොත් ඒක අපිට තේරෙන්න ඉබේ. එතකොට මේ පූජාවට තියලා තියෙන ඒ කියන්නේ අපේ වට්ටියට තියෙන පඳුරු ටික හරි අරන් මම දෙනවා. එතකොට මම වැඩිපුරම කරන්නේ පින් අතේ වැඩ. කියන්නේ මේකේ පවතින්න තියෙන අංක එක පින. එතකොට ඒක මම ජනප්‍රිය වෙන්න කරන දෙයක් නෙමෙයි. ඒක මට ඒක තමයි මගේ ආසාව. කියන්නේ මේ වැඩේ ඇතුලේ නෙමෙයි මීට අවුරුදු ගානකට උඩ තිබුණ ආසාවක් තමයි මම පින් අතේ වැඩ කරන්න ඕන. ඒක අර අරන් එන දෙයක්. ඉතින් ඒ නිසා අර ඒක මම කරනවා. මම TikTok එකේ මම දානවා. මොකද ඒව බලලා පින් අනුමೋದනා කරගන්න මිනිස්සු ඉන්නවා. ඒව බලලා සතුටු වෙන මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ මිනිස්සුන්ට මේ දෙයක් දැක බලා ගන්න තමයි මම දාන්නේ. ඒකට මම මේක ඇතුලේ ආවොත් පඳුරු වට්ටියෙන් හරි අරන් දෙනවා. මොකද දන්නවද මම ඒ අරගන්න වීඩියෝ එකක් දාන්නේ. මිනිස්සු ගොඩක් වෙලාවට කියනවා මේව ඇතුලේ තියෙන තනිකර ආම්බගෙන මිනිහෙකුට පිහිට වෙන්නේ අර පන්සල් කාරණාව වගේ තමයි. හාමුදුරුවරු ගෙන්න ගන්නවා විතරයි දෙන තැනක් නැහැ කියන කතාවක් තියෙනවනේ. ඒ වගේ කතාවක් යනවා ඉතින්. ඕන තරම් දෙනෙයින් ඉන්නවා ඉතින්. අර ඒක පෙන්වන්න නැති වුණාම මිනිස්සු හදා ගන්නවා මුන් දීලා නැහැ මුන් හම්බ කළා විතරයි. මුන් කාටවත් කරපු දෙයක් නැහැ. මුන් ඕකෙන් හම්බ කරගත්තා විතරයි කියලා කියනවා. ඉතින් අපිටත් ලැබෙනවා. අපිට ලැබෙන දෙයින් අපිට දැන් මෙහෙමනේ. මේ ඥාති දෙනකොටම කියනවා උඹලට මම දෙනවා නම් උඹලා හතරෙන් එකක් දෙකක් දෙන්න ඕන. ඉතින් ඒක ඒ වෙලාවේ මිනිස්සෙක් ඇවිල්ලා කිව්වොත් මම ඒ වෙලාවෙම දීලා දානවා. මට ඒකේ ගාණක් මුදලක් අදාළ නැහැ. මේක ඇතුලේ තියෙන පිළිමයක් හරි මට දෙන්න කියලා ඒ වෙලාවේ හිතුණා මම දෙනවා. එතකොට සල්ලි මම අහන්නේ නැහැ දෙන්න හිතුනොත් දෙනවා. හඳුන් කූරු ටික පොල් තෙල් ටික එන ඕන කෙනෙකුට මම දෙනවා. ඉතින් මට ඒක හිතෙන විදිහට මම කරනවා. ඉතින් කළා ඒක දානවා. ඒකත් එක්ක අර ප්‍රසිද්ධිය කියන එකේ යම් ප්‍රමාණයක් මිනිස්සු අතර යම් ප්‍රමාණයක් මිනිස්සු ඉතින් මාව දන්නවා. ඒකත් එක්ක වැඩ කරගෙන යන දේවල් වල හොඳ පැත්ත තියෙනවා. එතකොට 100%ක්ම මම හැම වෙලාවෙම කියනවා මගේ වීඩියෝ ඇතුලේ 100%ක් මට මිනිස්සු 100ක් ආවා කියලා මෙතන කරන්න බෑ. ඒක අංක 1. මොකද ඒක මිනිස්සුන්ගේ කර්ම ශක්තිය මම කරන වැඩවල ප්‍රතිඵල ගන්න මේ මිනිස්සු කරන විදිහ ඒ මිනිස්සු මේ වැඩේ කරගෙන ගිහිල්ලා ඉස්සරහට පවතින විදිහ බලපාන. එතකොට වැඩක් කෙරුවාම 180කට 85කට මගෙන් වැඩ කෙරෙනවා. ඉතුරු 10ක් 15ක් හැම වෙලාවෙම ඉතින් කෙරෙන්නේ නැහැ. ඒක ඕන මූර්තියක පවතින දෙයක්. ඒකේ මිනිස්සුගේ කර්ම ශක්තියත් බලපානවා. ඉතින් මුදල් සම්බන්ධව කිව්වොත් අපිට ගන්න තියෙනවා. හැබැයි ඒ හා සමානව අපිට දෙන්නත් වෙනවා. දෙන්නේ නැත්තම් මේකේ පවතින්න බෑ. ඉතින් ඒක නිසා ඒක මම දැනගෙන කරන්නේ. ඒ වගේම තමයි මේ වැඩේ ඇතුලේ මම පිනපව දැනගෙන කරන්නේ. මම වැරදි කෙරුවොත් මම දන්නවා මට ඒක ප්‍රතිඵල කවදා හරි මම වඳින්නේ දෙවියන්ටනේ. මම මේ පහනක් තියලා දෙවියන්ට වඳින්නේ. අපි අතීතය අනාගත මේ අතීතය ගැන නෙමෙයි කතා කරන්නේ. මේ වැඩේ ඇතුලේ අපි කරගෙන යනකොට යන්න ඕන විදියක් තියෙනවා. ඉතින් ඒ ක්‍රමේ මම තේරුම් අරන් තියෙනවා. මම මේ විදියට ඉතින් පිනක් දහමක් කරගෙන අර අමුතු ෂෝ එකක් මගේ නෑ. අමුතු ඇඳුම් නෑ. අර නිකන් ඇඳුමකට සීමා වෙලා සලන් ටිකකට සීමා වෙලා නිකන් අර අමුතු එකක් ඔබ්බගෙන මම මෙන්න මේ පොර කියන එකක් මගේ නෑ. මම සාමාන්‍ය සරම ෂර්ට් එක ඇඳලා මම දෙවියන්ට හදවතින් වඳිනවා. මම දෙවියන්ව විශ්වාස කරලා වඳිනවා. මම ගෞරවයෙන් මේ වැඩේ කරනවා. ඒ වැඩක් කරන දාට මම රකින්න ඕන දේවල් ටිකක් තියෙනවා. මම ඒ දේවල් ටික හරියට රකිනවා. ඉතින් ඒ තුල අර මට වරදක් වෙන්නේ නැහැ. ඉතින් කවුරු මොන දෙස් තිබ්බත් කවුරු මොන දොස් තිබ්බත් කවුරු මොන විදිහට කිව්වත් මොකද මේකට අකමැති මිනිස්සු ටිකක් ඉන්නවා. ඕනම දෙයක බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච වෙලාවේ බුදුහාමුදුරුවන්ට විරුද්ධව හිටියා. බුදුහාමුදුරුවෝ සේරම නිවන් දැක්කුවේ නැහැ. දක්වන්න බෑ. ඒක බුදු ඇතින් දැක්කා. ඉතින් ඒ නිසා පුළුවන් ප්‍රමාණයට එන්න මගේ ධර්මයේ දකින්න ඒ ධර්මයේ පිහිටලා ඉන්න කියලා දේශනා කෙරුවා මිසක බොලා මේක පිළිපැදිය යුතුයි කියලා බල කිරීමක් කෙරුවේ නැහැ. ඒක එතන තේරුමක් තිබුණා. ඒ වගේ තමයි මටත් මේක ඇතුලේ Tamanට කරගන්න පුළුවන් ටික එන්න ඇවිල්ලා තමන් මේ කරන දේ හරිද බලන්න තමන් වැඩක් කරගෙන බලන්න ඒක ප්‍රතිඵල බලලා වැඩ කරගන්න. බල කිරීමක් නැහැ මෙතෙන්ට ආව කියලාවත් පූජා වට්ටියක්වත් තියන්න කියලා අපි බල කරන්නේ නැහැ කිසි කෙනෙකුට. කියන්නේ මෙන්න සාත්‍රයක් ඇව්වත් එයාට කියන විස්තර ටික කියනවා. එයාට සතුටු නම් අපි මෙතනින්ම කියනවා ඔයගොල්ලෝ කැමති නම් මෙහෙම පූජාවත් කරගන්න නැත්නම් වෙන කොහෙන් හරි කරගන්න.
මොකද මට බල කරන්න අයිතියක් නැහැ මිනිහෙකුට. බල කර යුතුයි කියලා. එතකොට මට බය කරන්නත් බෑ මිනිහෙ. ඒ කියන්නේ මේක ඇතුලේ ඔයා ලෙඩු තමයි ගොඩක් එන්නේ. එතකොට ඔයා ලෙඩ ගන්න එනකොට මගේ ඥාතිය ගොඩක් වෙලාවට අර කියන්න ඕන දේවල් ටික කියලා සමහර දේවල් කියන්නේත් නැහැ. ඒ කියන්නේ මේ මිනිස්සයා මෙතෙන්ට එන්නේ ප්‍රශ්නයක් කරේ තියාගෙන. එතකොට තව ප්‍රශ්න 10ක් අරට දාලා යවන්නේ නැහැ. ඔව්. ඔබ දැන් හෙට මැරෙනවා. ඔබ මේක කරන්න ඕන. ඔබ නැත්තම් ඔබට බෑ ගොඩ එන්න. ඔබ මැරෙනවාමයි කියලා එහෙම ආපු මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ ලක්ෂ 8 10 ලක්ෂ 14 15 18 වියදම් කරපු. සමහර මිනිස්සු ඉන්නවා ලක්ෂ 180 200 වියදම් කරලා තියෙනවා. යම් යම් කාරණාවලට ඒකට අපි ඉස්සරහට එමු මොනවද ඒ කියන එක. ඉතින් එහෙම වියදම් කරගත්තු මිනිස්සු වෙනවා. ඉතින් හැබැයි අපෙනුත් කරගෙන ගිහලා සමහරක් වෙලාවට අපිට මේක ප්‍රතිඵල නැහැ කියලා තව තැන් වලට යන මිනිස්සුත් ඇති. ඉන්නවා. ඒ මිනිස්සයා පවතින විදිය සහ මට ඒ මිනිස්සයාට දෙන්න පුළුවන් දේ අනුව තමයි මේක කරන්නේ. ගම්බාර දෙයයන්ට වැඳිල්ලේ නරකක් තියෙනවා නම් මට මෙහෙම ඉන්න බෑ. ඒක තමයි මට කියන්න තියෙන්නේ. මොකද ඒක බොරුවට මම කියන්නේ නැහැ. මම අර කියන දේ කරනවා සහ කරන දේ මම කියනවා කියලා. ඒක මට ගෙන්න ගන්න දෙයක් නැහැනේ. මම ගොඩක් වෙලාවට කියන්නේ මෙතෙන්ට එන්න එපා. මම ඔයාටත් කිව්වේ කොයිම වෙලාවකවත් මට මේ මොනවද මේ මෙව්ව එපා. ප්‍රමෝෂන් එපා. මම ඔයා මට සල්ලි දීලා මේක කරන්න දෙන්නත් එපා. මම ඔයාට සල්ලි දීලා මේක කරන්නෙත් නෑ. අනේ මල්ලි පින් සිද්ධ වෙයි. නෙගටිව් මාකට් හදන්න එපා. ප්‍රමෝෂන් හදන්න එපා කියලා මම කියලා තමයි. හැබැයි ඒකත් ඔයා කතා කරාම ගොඩ දෙනෙක් මට කතා කරා. ඊට කලින් ඉඳලම කතා කරා. මම කාටවත් ඉන්ටර්විව් එකක් දුන්නේ නෑ. මට බෑ කිව්වා. ඔයා කතා කරාම මට ඒක හිතෙනවා කමන්නේ මම දෙනවා කියලා. ඒ හින්දා තමයි ඔයාට එන්නේ කියලා. මම ඒකයි කියන්නේ. මෙතනදී ප්‍රමෝෂන් මටත් ඕනේ කවුරුත් ප්‍රමෝට් කරන්න නෙවෙයි. හැබැයි අපේ නැගිච්ච දේ එළියට දාන්න. හැබැයි මෙහෙමයි. ඔතනදී මම ඒක කියන්න ඕනේ. ප්‍රමෝෂන් එකක් අවශ්‍යයි. මොකද මිනිස්සු ගොඩාක් ඉන්නවා රැවටෙන. ඒ කියන්නේ එතනදී වැරදි දෙයකට නෙවෙයිනේ මෙතන වෙන්නේ. ඒ කියන්නේ රැවටෙන මිනිස්සු ගොඩ ගන්න යමක් වෙන්න ඕනේ. කරගෙන යන එක අවශ්‍යයි. බොරුකාරයෝ වැඩි මේක ඇතුලේ. මට එතකොට ওই කාරණෙත් එක්ක මේ මට පොඩි ලියා ගන්න තියෙන තැනක්. මෙතන මේ වරමකට එන්නේ ඥාතියෙක්ද දෙවියෙක්ද? දෙවි කෙනෙක්. දෙවිවරු ඉන්නේ. කිසිම ලංකාවේවත් ඉන්දියාව එතකොට තායිලන්තේ බුරුමේ ඔය කියන්නා වූ රටවල් වලත් මේ සම්බන්ධව ලොකුවට මියන්මාර එතකොට ඔය ගොඩක් රටවල් බලන්නකෝ ඔය වීඩියෝ එතකොට ඔය හොල්මන් ෆිල්ම් මේ මදනේ වේ ඔය ගැන ලොකුවට කතා කරනවානේ. ඒ කියන්නේ අර අමනුෂ්‍යාත්ම මිනිසුන්ට ඇමරිකාවත් මේක හොයනවනේ. හොයනවා අදටත් ඒගොල්ලොත් කැමරා දාගෙන අදටත් හොයනවා. කවුරුත් මේක මේ හොල්මන් නෑ කියන තැනකට ඇවිල්ලා නෑ. දෙවිවරු නෑ කියන තැනකට ඇවිල්ලා නෑ. හැර මත තියෙනවා එක එක මත මිනිස්සු ගොඩනගාගෙන යනවා මෙහෙම දෙයක් වෙන්න බෑ මේක හිත මේක මනස එතකොට මනෝවෛද්‍ය කියන පැත්තෙන් මේ මානසික රෝගයක් මේකට කියනවනේ යම් යම් කාරණා කියනවනේ. එතකොට මේ වරමක් එනවා කියලා කියන එක ඇතුලේ නිකන් මේ මනස වෙනස් වෙලා මේ මනසේ රසායනිකයක් වෙනස් වෙලා මෙයා මේ 아무තු හැසිරිල්ලක් කරනවා කියලා. ඔය එහෙම ඉන්නවා. එහෙම කොටසක් ඉන්නවා වරන් ඇතුලේ කියලා මෙහෙමයි මම දකින්නේ. වරන් ඇතුලේ කියලා හොඳ වරමක් හොඳ ඥාතියෙක් නම් අපි පෙරේතයෝ වෙන්න බෑ. වෙනද දෙවිවරු නම් කිසිම ඇඟකට එන්නේ නැත. ඒ කියන්නේ ඒක වගකීමෙන්ම කියනවා. වගකීම කියන්නේ කිසිම කෙනෙකු ඉතින් දෙවි කෙනෙක් වෙලා පින් අරගෙන ගිහිල්ලා මනුස්ස ශරීරයකට එන්න අවශ්‍යද? ඔව්. ඔයා පින් අරගෙන දෙවියෙක් වෙන්නේ මෙතනින් උඩට යන්න. එතකොට ආයි ආපස්සට පල්ලෙහාට බහැලා මේ පංචස්කන්ධයකට කුණු ශරීරයකට දෙවියෙක් රිංගයිද? රිංගන්න කොහෙම්ම අපිට දේව ශක්තියක් දරා ගන්න බෑ. ඒක ඇත්තටම බෑනේ. සාමාන්‍ය සරලව හිතන්නකෝ දෙවි කෙනෙක්ගේ ශක්තියක් අපිට ඇඟට අරගන්න බෑ අපිව පුපුරනවා. හැබැයි අර අමනුෂ්‍ය කොට්ටාසය කියන්නේ පෙරේත කියලා තමයි මේකට කියන්නේ පෙරේත කොට්ටාසය යම් ප්‍රමාණයක් ඉන්නවා. ඒකේ යම් පෙරේත කොට්ටාසයකට එන්න පුළුවන්. ඒගොල්ලෝ පින් ගන්න කැමති, ඒගොල්ලෝ යම් තැනකට යන්න කැමති. ඒක මට එන්නේ යම් ඥාති බලවේගයක් නේ. මගේ මලගිය කෙනෙක් එන්නේ. එයා දෙවි කෙනෙක් නෙමෙයි. යම් මේකේ තියෙන ලොකු කතාවක්. එතකොට ඕක ඇතුලේ අහනවනේ දැන් වරන් ඇතුලේ සමහරක් ඇයින් ඔය කියනවා වරමක් දුන්නාම කියනවා ඥාතියට බලලා කියන්නේ මෙතන මොනවා හරි තියලා තිනවා. මෙතන පෙට්ටි 3ක් තියෙනවා, පෙට්ටි 4ක් තියෙනවා. පෙට්ටිය ඇතුලේ තියෙන එක කියන්න කොච්චරම පේනවනම් කියලා. ඒකෙත් මම එක දෙයක් කියන්නම්. ඥාතියෙක් වරමක් දෙන්නේ සීමාවක් ඇතුලේ. එතකොට ඒ සීමාවක් තියෙනවා අපිට. මෙහෙම හිතන්නකො මට දැන් ඒ කියන්නේ එහෙම කාට හරි වරමක් දෙනවා අසීමාන්තිකව ඕන දෙයක් බලන්න පුළුවන්. ගෑණියෙකුට එන්න පුළුවන් මෙතෙන්ට. බෑ. රෙදිය අඳන් ආවට වැඩක් තියෙනවද? ඒක සරලව හිතන්න එහෙම පෙනීමක් දුන්නොත් ගෑණියෙකුට රෙදිය අඳන් එන්න පුළුවන්ද එතකොට? එහෙනම් ආවට වැඩක් තියෙනවා. නිකන් සරලව ඒකේ දෙපැත්තක් තියෙනවනේ. එතකොට යාට සියල්ල පෙන්නනවනේ. එහෙනම් හිටියට වැඩන්නේ අර මනුස්සයව නිර්වස්ත්‍ර කරලා පෙන්නනවා වගේනේ නිකන්. එතකොට ඒ අසීමාන්තික බලය ඇතුලේ ඉඳලා මිනිසුන්ට ඕන තරම් වැරදි වැඩ කරන්න පුළුවන්. ඔයාව හොම්බල් ඉවල ඔයාගේ ඇඟේ තියෙන යම් ලප ටිකක් කියනවා මෙන්න මෙතන බොගේ තියෙනවා මෙතන තියෙනවා මෙහෙමයි. එතකොට මේ මනුස්සයා කොච්චර වැටෙන්න ඕනද? එතකොට ගෑණියෙකුට ඔය වගේ පීඩනයක් ඇති කරු කියන ඕන දෙයක් කරන් තත්ත්වයටපත් වෙනවා. බ්ලැක්මේල් කරන්න පුළුවන්. බ්ලැක්මේල් කරන්න පුළුවන්. මේ ප්‍රශ්න ටික කියලා ගෙදර මිනිහට උනත් කියන්න පුළුවන් එතකොට. මෙයාගේ මෙන්න මෙතන ලපයක් තියෙනවා. මෙහෙමයි. ඒක එහෙම අවසර නැහැ. සමහරක් ඇයින් ඉතින් එහෙම කියනවා කියලා ඉන්නවා. ඒකත් මම දන්නේ නැහැ. ඥාතියෙක් පින් ගන්න එන ඥාතියෙක් හොඳ ඥාතියෙක් එහෙම නැහැ.
ඒ මේ වෙලාවේ සාත්‍රයක් බලනම් මට මේ මිදගෙන අරක කියන්න මෙහෙමයි නේත්‍රා වරන් තියෙනවා මුඛ වරන් තියෙනවා බාධා වරන් ගානක් තියෙනවා කර්ණ මුණ්ඩිය එතකොට චිත්ත මුණ්ඩිය හිතට කියන ඒවා ආරූඪ වරන් කියන එක එක ක්‍රම වලින් වරන් එනවා ඒ දෙන්නේ ඥාති මේ මගේ ශරීරෙට මම මුලින්ම කියනවනේ මගේ ඥාතිය තමයි මට වරමක් දෙන්නේ 100ක් එట్లా ගිහිල්ලා යා එදා ඉඳලා මේකෙත් හේතුව යා වරුදු පොඩි කාලේ ඉඳන්ම මට තමයි ආදරේ උපන් තැන ඉඳලම යා මාව තමයි බලාගත්තේ ඉතින් එයා ලොකු කතාවක් එයා කියලා තිබුණා එයාට ඒක ඉෂ්ට කරන්න බැරි වෙනවා මැරෙනකම් ඊට පස්සේ යා මෙල්ල ගිහිල්ලත් මන් දුක් විඳිනකොට එයා ඇවිල්ලා මට ඒක ඉෂ්ට කරලා දීම තමයි දැන් කරන්නේ සහ එයා පින් කරගන්නවා මම මේක ඇතුලේ මිනිහෙකුට හොදක් කරනවාද මම මිනිස්සෙකු ලෙඩකට පිහිට වෙනවාද මම මිනිස්සෙකගේ ගෙදර ප්‍රශ්නයකට උත්තරයක් හොයලා දෙනවාද ගෙයක් දොරක් ඉඩමක් ක තියෙන දෝෂයක් අයින් කරලා දෙනවාද මේ මිනිස්සයා සතුටු වෙනවනේ එතකොට ඒ සතුටු වීම තුල ලැබෙන්නේ මගේ ඥාතියට පින් ඒ පින ලැබෙනවා ගම්බාර දෙවියන්ට අපි පින් අනුමෝදනා කරනවා ගම්බාර දෙවියන්ට මේ කරන පින් ඇතුලේ ඒකට ගම්බාර දෙවියන් හාමුදුරුවෝ සහ මට මේ වරන් දෙන්නා වූද මේ ඇතුලේ යම් විදියකට මට අවසර දෙන්නා වූ දේව මණ්ඩලයේ දෙවි දේවතාවුන් වහන්සේලාට අපි කරන පින් වලින් පින් අනුමෝදනා කරනවා. ඒ දෙවි දේවතාවුන් වහන්සේලා සතුටු වෙලා ඒගොල්ලෝ මතු කවදා හරි නිවන් දකින්න බුදු වෙන්න පෙරම් පුරනවා නම් මේ පින බුදු වෙන්න හේතුවක් වේවා කියලා අපි කරන පින් ඇතුලේ දෙවියන්ට පින් දීම කරන්නේ මගේ ඥාතිය ඒකෙන් තව පින් අරගෙන උසස් වීමක් වෙන්නේ. යා එතකොට මේ ඒකත් එක්කම සම්බන්ධ කතාවක්. ඔව්. දෙවිවරු එතකොට මිනිස්සුන්ට පේනවත් දැන් ඔය කියනවනේ අපිට අඳුන් වලින් බලන්න පුළුවන් එහෙම නැත්නම් වරමෙන් බලන්න පුළුවන් එහෙම මේ ජීවමානව පෙනෙන්නට එනවද මෙහෙමනේ දැන් අඳුන් තියෙනවා ආතාල පාතාල මහා පාතාල විෂ්ණු අඳුන් එතකොට යම් අඳුන් ප්‍රමාණයක්ම තියෙනවනේ එතකොට ඔය කියනවා අංජනන් දෙවියන් වඩම්මල තමයි බලන්නේ ඒ කියන්නේ අඳුනකට වඩිනවා නම් හනුමන්තා දිෂ්ටිය විෂ්ණු අඳුන ගියවහම විෂ්ණු දෙවියන්ගේ එතකොට ඔය තියෙන අඳුන් ප්‍රමාණයක් පාතාල අඳුන් ගියවහම බහිරව පැත්තට එතකොට ඒ අඳුනටත් එන්නේ බලවේගයක් අංජනම් දැන් අඳුන් කතිනෙන් කතා කරන්න පුළුවන් අඳුන් වලට ඕන තරම් දේව රූප එනවා අඳුන් ගැන වෙනම දවසක ඔව් කතා කරමු ලොකුවට මෙහෙමයි අර දේව රූප කියන එක සමහරක් ඇයින්ට මැවිලා පේනවා ඒක චිත්ත රූපයක් විදියට මේ අස්පනා පිට එන්නේ නැහැ හැබැයි ගම්බාර දෙවියන්ව දැකපු කොට දෙනෙක් ඉන්නවා ඔබතුමා දැකලා තියෙනවද මම දැකලා නැහැ මම දැකලා නැහැ ඇස් දෙකට බොරුවට නිකන් ආ මං ගම්බාර දෙවියන් ඇස් දෙකෙන් දැකලා තියෙන හැබැයි එහෙම නැහැ හැබැයි අපි කියන ඔය 100 කෙනෙක් වගේ අපි දැක්කා මෙහෙම දැක්කා ඒ කියන්නේ මං ගාව ඉන්න ළමයිත් දැකලා තියෙනවා සමහරකෙන් මම ජීවමානව ගම්බාර දෙවියන්ව දැකලා නැහැ ගම්බාර දෙවියෝ මේ වගේ කියලා මේ වැඳ පුදාගෙන යන එක ඇතුලේ මට ඒක වෙනම මගේ ඥාති හරහා පෙන්නනවා මේක කතා කරගෙන ගියොත් අර ලොකු කතාවක් ඒ කියන්නේ මෙහෙමයි ඔය අර ගැඹුරින් කතා කරන්න ඕන දෙයක් මේක උඩින් පල්ලෙන් අර අපි කිව්වට මේක හරියට අවබෝධ කරගන්න බෑ මොකද මිනිස්සු එහෙමනේ අල්ලගෙන ඉන්නේ ඒ කියන්නේ උඩින් පල්ලෙන් අල්ලගෙන දෙවියන්ට වැඳිල්ල යක්කු පෙරේතයෝ ගැන දෝෂ ගැන උඩින් පල්ලෙන් කවුරු හරි කියන දෙයක් හා දැන් මම කියන දේ 100% පිළිගන්න කියනවා නෙමෙයි හැබැයි ගැඹුරින් මේ දේවල් හොයන්න ඕන දැන් ඒකයි මම ඔයාලට ඇත්තටම මේ ඉන්ටර්විව් එකට දෙන්නේ ඔයා මේ ගැන යමක් මිනිස්සුන්ට දැනුවත් කරන්න හොයනවා කිව්වනේ එතකොට මට දෙන්න පුළුවන් සහයෝගය තමයි මම මේක ඇතුලේ දෙන්නේ මොකද ගොඩක් මිනිස්සු අසන්න වෙලා ඉන්නවා ඔව් ඒක ඇත්ත මේක ඇතුලේ පැටලලා ඉන්නවා ඒ කියන්නේ දැන් ගොඩ දෙනේ සමහරක් අයින් දාන් ඉන්නවා දේවල් විෂ්ණු වරමින් සාත්‍ර කියනු ලැබේ කතරගම දෙවියන්ගේ වරමින් සාත්‍ර කියනු ලැබේ කතරගම දේවාරූಢයෙන් සාත්‍ර කියනු ඔය තමයි මම කිව්වේ දැන් අපි ඔය කාරණේට අපි දැන් මම ඇත්තටම අදාවේ ඔබතුමා කවුද කියන එක බලාගන්න. මම එක දවසයි මෙතන ඇවිල්ලා ගියේ එදත් කතා කරන්න හම්බුන්නේ නැහැ වැඩ තිබ්බා. ඒ නිසා මං ආවේ අපි මේ කතාව මගේ ප්ලෑන් එක අපි කොටස් වලට කඩාගෙන හරි විදිහට කතා කරගෙන යනවා. කියන්නේ මේකේ මම දෙන දේවල් සහ තව ඉස්සරහට ගැඹුරින්ම මේ දේවල් ගැන අධ්‍යයනය කරන්න. එතකොට මේවා හොයන්න මේකේ මෙහිමයි. යంత్ర මන්ත්‍ර කියන එක කවදා ඉඳලාද මේ ලංකාවේ පවතින්නේ? අතීතයටම යන්න ඕනේ. එතකොට කවදාද මේවෙන් වැඩගත්තේ කවුද? මොනවද මේවෙන් කරලා තියෙන්නේ? යක්කුන්ගෙන් වැඩ අරන් තියෙනවද? කියන ටිකත් හොයන්න. පෙරේත දෝෂ, පෙරේත බලපෑම්, ශාන්ති කර්ම, තොইল, බලි තොইল, ශාන්ති කර්ම. එතකොට මේ දේව යාදින්නා, දේව යාතිකාවල්, දේව පැවැත්ම, දෙවියන් සඳහා මේ යාතිකාවල් කරන්න කිව්ව හේතුව හොයාගෙන ගියොත් ඔක බුද්ධ කාලෙටම යනවා. මේ අතරේ දැන් අපි ඒ කාරණාවලට පස්සේ යන් මට දැනගන්න අද දවසේ පොඩ්ඩක් මට කතා කරන්න ඕනේ දැන් ඔබතුමා ලෙඩ සුව කරනවා කිව්වා. මට පොඩි උදාහරණයක් එක්ක මොකද අපිට දැනගන්න බලන් ඉන්න අයට දැනගන්න මෙතෙන්ට ආපු මාරාන්තික ලෙඩෙක් මෙහෙමයි හොඳ උනේ මෙයාට මේ බටහිර වෛද්‍ය විද්‍යාවට ගියාට මේ දේ අහුුනේ නැහැ. ඇයි ඒ දේ බටහිර වෛද්‍ය විද්‍යාවට අහුවෙන්නේ නැත්තේ? මේකට ආපුවම කොහොමද ඒක හොඳ වෙන්නේ? අපි උදාහරණයක් විදිහට කැන්සර් එකක් ගමු. සමහර ලාවට මම අහලා තියෙනවා ડોක්ටර්ස්ලාට අහුවෙන්නේ නැහැ. මෙතෙන්ට ආපුවම කිව්වා මෙන්න මෙච්චරයි තියෙන්නේ කියලා. හැබැයි ඒක හොඳයි ඊට පස්සේ. ඒක කොහොමද මේක ඇතුලේ වෙන්නේ? ඔබතුමාට තියෙන අත්දැකීම් මොනවද මේක? ඒක මෙහෙමයි. දැන් ලෙඩක් හැදෙන්න හේතුවක් තියෙනවනේ. ඒකට දැන් අපි මිනිස්සු දෙන්නෙක් අපි මිනිස්සු 10ක් කරනකොට ස්පිරිතාල වලින් ඊට වැඩි බර ප්‍රමාණයක් මිනිස්සු සුව කරනවා. මිනිස්සුන්ට ඒ බෙහෙත් හේත් කරලා දීලා ඒ දේවල් කරනවා. හැබැයි ඔතන යම් කොටසක් ඉන්නවා බෙහෙත් හේත් වලට කොච්චර ගියා.
සමහරක් අයින් එනවා. එතකොට කොච්චර ගියත් මූලිකව තියෙන ලෙඩේ හේතුවක් අහුවෙන්නේ. බෙහෙත් අල්ලන්නේ නැහැ. ඕක තමයි කියන්නේ අපිට බෙහෙත් අල්ලන්නේ නැහැ. කොච්චර කරත් බෙහෙත් අල්ලන්නේ. අපි අච්චර බෙහෙත් කරා මෙච්චර බෙහෙත් කරා කියලා කියනවා. ඒකට මෙතන මම බෙහෙත් කරන්නේ නැහැ කාටවත්. ඒ කියන්නේ කන්න බොන්න කිසිම දෙයක් බෙහෙත් ඖෂධ කියලා කිසිම දෙයක් මම දෙන්නේ නැහැ. අපි කරන්නේ සෙස් සාන්ති පැත්ත. ඒ කියන්නේ මූලිකව මෙක් කියන්න ඕන නැත්නම් ඔක වැරදි වෙන්න පුළුවන්. සෙස් සාන්ති පැත්ත. ඒ කියන්නේ අපිට නොපෙනෙන යම් පැති වලින් සහ අපිට තියෙනා වූ යම් ආකර්ෂණයක් තුළ අපිට දීලා තියෙන ඥාතියගේ හරහා ආවහම ලෙඩුන්ගේ ලෙඩ දුක් ගැන සහ කෙරෙන්න ඕන වත් පිළිවෙත් ටිකක් කියනවා. එතකොට මේ වෙලාවේ මිනිස්සුන්ට තියෙනවා යම් බලපෑමක්. ඒක හිතන්නකො අමනුෂ්‍ය දෝෂයක් කියලා. එතකොට එයා ඒ දෝෂේ තියාගෙන අවුරුදු ගාණක් යනවා බෙහෙත් එක්ක කොට්ටු වෙන්න. අර දොස තියෙනකන් අරයට බෙහෙතක් පත්‍යම් වෙන්න දෙන්නේ. එතකොට අපි මෙතනින් මොනවා හරි ඒ කරන්න තියෙන දේවල් ටික කියලා පූජාවක් තියලා දෙහි ටිකක් කපලා කරන්න තියෙන සෙත් සාන්තියක් කළා. අපි වැඩ ටිකක් කරලා දීලා කාල සීමාවක් අපි සූරයක් හරි අපි හදන තෙල් වලින් හදපු සූරයක් හරි අපි එතකොට ඒගොල්ලන්ට පලන්දනවා. පලන්දලා කියනවා ඔයගොල්ලෝ මේ කාල සීමාව වත් පිළිවෙත් ටික රකින්න. ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට යන්න. ඔයගොල්ලන්ට මේකේ තියෙන දේ මතුවෙලා එයි. සමහර වෙලාවට මේකම ප්‍රතිකර්මයක් වෙයි. එතකොට ඒ වගේ වෙච්ච ගොඩක් දේවල් තියෙනවා. එතකොට අර වෙන්නේ අර අතන තියෙච්ච අපිට නොපෙනෙන පැත්ත තමයි ඉවත් වෙලා තියෙන්නේ. ඕක තමයි ඕක වෙන ලොකුම කතාව. එතකොට අර ගිහිල්ලා කියනවා දැන් අපි ECG ගත්තා, ස්කෑන් කරා, කොන්දෙන් වතුර අරන් පරීක්ෂණ කරා. අපිට ස්පිරිතාලේ ගියාම කියන්නේ ලෙඩක් නැහැ. හැබැයි කොච්චර කිව්වත් ඒ මනුස්සයට ලෙඩ ඇවිද ගන්න බෑ, කකුල් අත පය පන නැහැ. ස්පිරිතාලේ ගිහලා බැලුවාම කියනවා ඔයාලට ප්‍රශ්නයක් නැහැ, ඔයාලට ලෙඩක් නැහැ, බෙහෙත් දෙන්න ඕනේ නැහැ. ඒ වුණාට ලෙඩ. ඉතින් ඔය වගේ කැන්සර් තව ගොඩක් ලෙඩ තියෙනවා. ඉතින් ඒකට වෙන්නේ අරක තමයි. කියන්නේ අර අපි කරන දේ තුල එකක් මානසිකව ලොකු ශක්තියක් හැදෙනවා. ඒකේ මානසික මෙහෙමයි මේ මොන දේ කරුවත් දැන් බටහිර වෛද්‍ය ක්‍රමයේ ගියත් සමහර වෙලාවට මානසික පැත්ත සම්පූර්ණ වෙන්න ඕන මිනිහෙක්ගේ මොන දේ අල්ලන්න. ඒ කියන්නේ මානසික පැත්ත අසම්පූර්ණ නම් මොන දේවත් අල්ලන්නේ. ඒ කියන්නේ එයා බෙහෙත් බිව්වත් එයාට සුව නොවෙනවායි කියන තැන එයා හිටියොත් කවදාවත් ගොඩේමක් නැහැ. මොකද ඒක හදවනවා. එතකොට අපි මෙතන ඔය කියන දේවල් ටික නිදහස් කරලා සිත සාන්ති පැත්තත් එක්ක වැඩ කෙරෙනකොට අර තියෙනා වූ දෘෂ්ටික අයින් වෙනකොට මනුස්සයා සූපත් වෙන්න පටන් ගන්නවා. ඕක තමයි ඕකේ වෙන්නේ. එතකොට ඊට පස්සේ බෙහෙත් හේල්ත් වලට ගියාම ගොඩක් ලොකු සහනයක් අර ගොඩක් වෙලාවට ලෙඩ හොඳ වීම සිද්ධ වෙනවා ඉතින්. ඕක තමයි වෙන්නේ. මෙතෙන්ට ආපු කට්ටිය මට පොඩ්ඩක් කියන්න මේ ලෙඩේට ආවා මේක හොඳ වුණා මට තියෙනවා අමතක නොවෙන එකක් නැද්ද ලොකු මේ තියෙනවා ගොඩාක් තියෙනවා. දැන් අපි වෙන පිටින් ඕනේ නැහැ. මං වෙන පිටින් ඕනේ නැහැ. මගේ නෝනාගේ නැන්දා ඉන්නවා. නෝනාගේ නැන්දා එනවා. අපිත් එක්කම දෙන්නම්. මෙතන ගෙඩියක් කියලා. නෝනාගේ නැන්දා මගේ නෝනාගේම නැන්දා. එතකොට එයාගේ කියන්නේ ස්පිරිතාලේ ගියාම කියනවා උඩින් පල්ලෙහාට තමයි ගෙඩිය හැදිලා තියෙන්නේ කියලා. මෙතනට ඒ ස්පිරිතාලේ ගිහිල්ලා රිපෝට් ඔක්කොම දාලා එයා මෙහෙ එනවා බලා ගන්න. බලන්න කලින් මෙයා කියලා මගේ ඥාතිය කියනවා ලෙඩේ කියලා. එයා බය වෙන්නේම කැන්සර් එකක් කියලා. මොකද ඒ පරම්පරාවේ කට්ටිය තියෙන්නේ. මගේ ඥාතිය මෙතෙන්ට ඇවිල්ලා බලපෙලා කියනවා උඩින් පල්ලෙහාට නෙමෙයි පල්ලෙහානේ උඩට ගෙඩිය හැදිලා තියෙන්නේ. ඕක පෙනහැල්ලටද කොහෙද? අක්මාවට ආසන්නයෙන් හැදිලා තියෙන්නේ. ඒකේ හැදිලා තියෙනවද කියන එක දන්නේ නැහැ. ඒක හැදිලා තිබුණොත් ලොකු ප්‍රශ්නයක්. ඔයාගේ ඔපරේෂන් කරන්නත් බෑ. සමහරකට මැරෙන්නම පුළුවන් එකක් මේක කියලා. මගේ ඥාතිය ඇවිල්ලා කියනවා උඩින් පල්ලෙහාට නෙමෙයි තියෙන්නේ. යටිනේ උඩට හැදිලා තියෙන්නේ. ඔබට එහෙම වෙන්නේ නැහැ. බය වෙන්න එපා. මේ හැබැයි ආපු පළවෙනි පාර එයා කියනවා ඔපරේෂන් කරන්න එපා පළවෙනි පාර. මම වැඩ ටිකක් කරලා දෙන්නම්. ඊට පස්සේ කරගනින් කියලා. ඉතින් කොහොම හරි මෙයාගේ ගොඩක් කට්ටිය ඉඳිද්දිත් මෙහෙ වැඩ ටිකක් කරලා බාරහාර වෙලා වැඩ ගොඩාක් කරලා ස්පිරිතාලේ යනවා. ගියාම ටක් ගාලා මෙයාගේ පරීක්ෂණ ටික එනවා. පරීක්ෂණ ආවට පස්සේ රිපෝට් එකේ තියෙනවා උඩින් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ යටින් තමයි උඩට මතුවලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ළඟම දිනයක් ඔපරේෂන් එකට දෙනවා. ඔපරේෂන් එකට දුන්නට මගේ ඥාතිය කියනවා කරන්න එපා. කෙරුවොත් වැඩේ අවුල් යනවාමයි කියලා එයා 100%ක්ම කියනවා. කියලා මෙයා ඔපරේෂන් එකට යනවා. ඉතින් කරන් දෙන්නේ දිනේ දීලානේ වෙන දිනයක් ගන්න නැහැ. ඒ කියලා ගිහිල්ලා ඔපරේෂන් තියටර් එකටත් ගත්තට පස්සේ එදා ඔය දිට්ටාව මහා ගම් වතුරේනේ. ඔන්න ඔය දවස් ටික. මෙයා දවස් 5ක් ස්පිරිතාලේ ඉඳලා ඔක්කොම සූදානම් වෙලා ඔපරේෂන් එක දවසේ තමයි ගම් වතුර ප්‍රශ්න ටික එන්නේ. ලයිට් කපනවා කියලා එනවා. ගස් කඩා වැටිලා ඔපරේෂන් එකටත් ගත්තු මිනිස්සයා ආපස්සට හරවලා ගෙදර ගනවා. ඒ පළවෙනි පාර ඔපරේෂන්. ඊට පස්සේ ආයෙ ඇවිල්ලා වැඩ ටිකක් කළා. සතියකින් හෝ දෙකකින් යන්නේ. දෙකකින් ගිහිල්ලා ඒ කෙරුවත් මගේ ඒගොල්ලෝ මගේ මාමා ඇවිල්ලා බලනවා. බලන වෙලාවෙත් මගේ ඥාතිය කියලා තියෙනවා. මේක අවුල්. අනිවාර්යෙන් මේ ඔපරේෂන් එකේ ප්‍රශ්නයක් එනවා. මෙයාව අනිත් පැත්තට යනවාමයි මෙන්න මේ වැඩ ටික කරන්න කියලා. කිව්වාගෙන් බෑ 7ක ඔපරේෂන් එකක් මෙතන ඉඳලා මෙතෙන්ට පළලා මෙතන ඉඳලා මෙතෙන්ට පළලා මැවුම් 48ක් ගහනවා. පළවෙනි ඔපරේෂන් එක කරනවා. කරලා මෙතෙන්ට ඇවිල්ලා බලනවා. බලපෙලා මගේ ඥාතිය කියලා තියෙනවා. මේක ප්‍රශ්නයක්. මෙයාගේ ලේ යනවා. මේ බලන් ඉන්න එපා. රෑ 12 වෙනකොට මේ පූජාව තියන්න කියලා යම් පූජාවක් තියවනවා. ડોක්ටර් කුරුණෑගල ඉඳලා ආයි ගෙන්නලා තියෙනවා. ඇතුලේ නහරයකින් ලේ යනවා මෙයාගේ. බහිනවා කියලා අර කපුගේ ඔක්කොම කපලා ආයි පැය 7ක ඔපරේෂන් එක. පොඩි සිවුම් නහරයක් කැපිලා අහුවෙලා නැහැ.
අර මහපු එක ආයෙ කපලා ඉතින් නැන්දම කියනවා යාව 4 දිනක් ඇවිල්ලා 4 පැත්තෙන් අල්ලලා උඩට ඇදගෙන ගියාලු. එක්කෙනෙක් මුලින්ම යාට සිහිය නැති කරන වෙලාවේ පෙවුනල් එක්කෙනෙක් ඇවිල්ලා කතා කරනවා මෙහෙම එන්න කියලා. ඒ කතා කරලා ටිකක් වෙලා යනකොට 4 දිනක් 4 පැත්තෙන් ඇවිල්ලා එයාට ඇදගෙන යනවලු උඩට. එයා ඒ වෙලාවේ කියනවා මට ඒ වෙලාවේ දැනුණා. ඒ කියන්නේ පළවෙනියටම දරුවෝ දෙන්නව මතක් වුණා කිව්වා. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට දරුවෝ දෙන්නත් එපා වුණා කිව්වා. ඊට පස්සේ එයා ඒ වෙලාවේ හිතින් කියනවලු මැරිච්ච කට්ටියට අපේ මගේ නෝනාගේ තාත්තා මහප්පා එතකොට තව කට්ටිය ඉන්නවා. ඒ කට්ටියගේ නම් කියලා කිව්වලු මට දැම්ම උඹලා ගාවට එන්න බෑ. මට තව ටිකක් ජීවත් වෙන්න ඕන මාව බේරගනින් කියලා. ඒ කියනකොට මෙහි රෑ 12යි ගානයි පූජාව තියෙනවා කිව්වා. එයා එකපාරට එයාට තේරුණාලු පිටිපස්සෙන් කවුරු හරි නිකන් ඇවිල්ලා මෙහෙම කළක් දෙක දාලා එයාව බදලා පල්ලෙහාට ඇද්දා. ඒ ඇදලා පල්ලෙහාට පාත් කරපු පිම්ම පල්ලෙහාට වැටුණා කිව්වා. නැත්තම් ගියාලු ගොඩක් දුරට. එයා කියනවා මම මරණය දැක්කා. එයා කියනවා දරුවවත්, දේපලවත්, බූදලේවත්, සල්ලිවත් කිසිම දෙයක් මට එපා. දැන් මාර විදියට දාලා ඉන්න සුරේ රකින්නවා. දැනුත් අදත් කතරගම ගිහිල්ලා ඉන්නවා. අර ලෙඩ වෙලා ඉඳිද්දි බාර වෙච්ච අය බාර නිදහස් කරන්න. ඉතින් ඔන්න ඔය වගේ තියෙනවා. ගොඩක් තියෙනවා. ලියුම් තියෙනවා මං ගාව. ඒ කියන්නේ ඔය තියෙන ඒවා දීපුවා මිනිස්සු. ලියලා කරලා ගත්තුවා. මොකද මම මේක කරගෙන ගියාම මං අර පටන් ගත්ත කාලේ ඉඳලම වැඩක් කරුවොත් ඒ වැඩේ කරපු එකේ ඉඳලා මම ලියලා තින්නේ මං ගාව. කාටද වැඩ කරුවේ? කීයක් ගත්තද? මොකද්ද කරපු වැඩේ? මොනවා හරි ඒ කියන්නේ නෙගටිව් හරි මොනවා හරි මට විරුද්ධව මේක එකක් එනවා නම් මට ඔප්පු කරන්න මං ගාව තියෙනවා තේ. මං කරලා තියෙන්නේ මොකද්ද? මං ඒක කරපු හේතුවයි මං ඒ වැඩේ කරපු විදිය සහ කියපු දේවල් ටික මං ගාව තියෙනවා. මොකද මං ඒක අර පිළිවෙලකට යන්නේ. ඒක මොකද අර අකමැති මිනිස්සු ඉන්නවනේ. ඔයාට මට අපි ඕන කෙනෙකුට විරුද්ධ මිනිස්සු ඉන්නවා. එතකොට මේ මිනිස්සු අපිව වටන්න ගොඩක් දේවල් කරනවා. එතකොට අපි ඒක ඉතින් ඒ නිසා මට සාක්ෂි නම් එමටයි. මට දැන් මේ කාලේ අපිට ගොඩක් යනවා කතා කරනවන කතා කරන්න පුළුවන්. මං මේකේ අවසන් කරන්න ඔබතුමා ළඟට දැන් එන්න ගොඩක් අය බලන් ඉන්නවා. මම හිතන්නේ ගිය සති මම ඉදි සැප්තැම්බර් වලට දින තියෙන්නේ කිව්වා. ඔව් සැප්තැම්බර් ඉවරයි. එතකොට අපි පොඩි මැසේජ් එකක් දීලා මේකේ අපේ පළවෙනි වැඩසටහන නවත්තමු. ඔව්. දැන් මිනිස්සු ගොඩක් එන්නේ එක්කෝ යාට හුනියමක් කරලා. ඔව්. නැත්තම් කොඩිවිනියක් කරලා. ඕක බලා ගන්න එන්නේ. ඔව්. බොහෝ පිරිසක්. එතකොට අපිට දැන් මෙතනට එනකොට දැන් අද කෙනෙක්ට ඕන නම් තව මාස 3ක් යනවා. ඔව්. එහෙම නැතුව අපිට දැන් මේක කරලා තියෙන්නේ. අපිට මේ වරදින්නේ මේකයි. ඔව්. එතකොට බෝධි පූජාවක් හරි මනුස්සයර මෙතෙන් එනකම් කරගන්න පුළුවන් නේ. මෙතෙන් දෙන්න ඕන කෙනෙක් නම් ඒක හොයාගන්න මොන හරි දැන් අපිට මෙහෙම දෙයක් වෙන්නේ මේක නිසා. ඔව්. ඒකේ මෙහෙමයි කියලා අර අපිට දැන් ඇත්තටම සමහරක් අය මට කතා කරලා කියනවා අපිට තැනකින් කිව්වා මේ වැඩේ කරලා තියෙන්නේ මට මේ පූජාව තියන්න ඕන කියලා. එතකොට මම දෙන උත්තරයක් තියෙනවා මට එහෙම කවුරුත් කිව්වට වැඩ කරන්න බෑ. හොඳයි. ඒක අපි බලන්න දෙපේ. ඇත්තම හේතුව බලන්න ඕනේ. එතකොට මගේ කියන විදිය අනුව තමයි මම වැඩ කරන්නේ. අර ඔහොම දෙයක් තියෙනවා නම් මෙහෙමයි වෙන්නේ. ගොඩක් වෙලාවට දැන් මෙතෙන්ට එන මිනිස්සු කියන්නේ මංගාවට එනවනේ. හොඳ කෝටිපතියන්ගේ ඉඳලා දුප්පත්ම මිනිහට වෙනකන් එනවා. ඒ කියන්නේ හොඳ කෝටිපතියෝ ව්‍යාපාරිකයෝ සල්ලි තියෙන මිනිස්සු හැමෝම එනවා. සිංහල දෙමළ මුස්ලිම් ඔය කියන කොටස් තුනක් එනවා. එතකොට හැම පැත්තෙම එනවා. ඉතින් වැඩ කරගන්නවා. ඒක මෙහෙමයි. මිනිස්සෙකුට ප්‍රධානම දැන් අපේ කරන්නේ ලෙඩ පැත්ත. එතකොට ඒවා භූමිය වල බහිරෝ පූජාවල්, එතකොට ගෙවල් දොරවල් ප්‍රශ්න, ව්‍යාපාර කඩා වැටීම්, අනවින කොඩි වින ලෙඩ රෝග කියන ඒකේ අපි තේරුම් ගන්න ඕන තැන් දෙක තුනක් තියෙනවා. අපිට දෙයක් වෙලාද කියන එක. අපි කරන කියන දේපල් අඩපණ වීම. එතකොට අපිට අසීමාන්තිකව ලෙඩ දුක් දිගින් දිගට ඇතිවීම. කොච්චර හම්බ කරත් යා දෙන්නේ නැත්තම්. ඒක හැබැයි අපේ තියෙන දුර්වලකම් ටිකක් තියෙනවා. ඒ ටික ඇතෑරලා මේකේ ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා හම්බ කරලා ඔයා පිස්සෙක් වගේ කාලා බීලා ඔයා යෝගි දානවා නම් ඒක ඔයාගේ වැරද්දක්. එහෙම නැතුව අපි දෙයක් හම්බ කරගෙන අපි දෙයක් කරගෙන ගේමක් ගහගෙන මේ ගමනේ යන්න ඕන මේකෙන් මේ ටික කරන්න ඕන කියලා හිතාගෙන ඉඳිද්දිත් කිසිම දෙයක් නොවි අඩපණ වෙවි යනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ගොඩක් දෙනෙක්ගේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා දේවාලයකට එන්නේ Tamanට තියෙන ප්‍රශ්නේ බලා ගන්න නෙමෙයි ගොඩක් අය. දේවාලෙට එන්නේ සාතර මේ එන මිනිස්සුන්ට පේනවද කියලා බලන්න වගේ එකක් අපේ මිනිස්සු අදාගෙන තියෙන. ඒ කියන්නේ දේවාලෙට ගියාම මේ කියන එකාට පේන්න ඕන අපිට තියෙන ප්‍රශ්නේ දැන් සමහරක් අයන් හිතේ තියන් එනවා දැන් ගෙදර පොඩි විනයක් කළා කියලා. ඒකට අපේ ඥාතිය ආවම කිසිම දෙයක් කියන්නේ නැහැ. පළවෙනියට මෙයා කියනවා ඔබ මේ පූජාව තියහන්කෝ. ඔබට මං කියන්නේ නැහැ මොකද. ඔබ මේ එතකොට ඔන්න මෙතනින් බහැලා යනවා මට සාත්‍රය කිව්වේ නැහැ. මං ගියේ අපේ ගෙදර මේ අර උළුවස්ස තිබ්බ තැන බලා ගන්න. මං ගියේ මෙතන මේ වැලි ටිකක් දාලා තිබුණේ ඒක බලන්න. ඒ ගැන මට කිව්වේ නෑනේ. කියනවා නම් ඒවා කියන්න එපා වැඩක් වෙන්න. ඉතින් මෙහෙමයි. ඔන්න ඔතනම අපේ මිනිස්සු අහුවෙලා ඉවරයි. ඒ කියන්නේ ඔතනම තමන් කෙලව ගන්න. ඊට පස්සේ යනවා අර ඕක හොය දිගේ ඇවිදිනවා. තමන්ට මිනිස්සුන්ට උමනාවක් නැහැ තමන්ගේ තියෙන ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න. ඒ කියන්නේ අර ගොඩක් බලන්නේ තමන්ගේ තියෙන ප්‍රශ්නෙට වැඩිය අනිත් දේවල් ටික හරිද වැරදිද කියන එක බලන්න. තැනකට යනවා නම් අංක 1 බලන්න ඒ තැනක වැඩ කෙරලා තියෙනවද? ඒක තමයි කියන්න තියෙන්නේ. ඒ තැනක මිනිස්සු ඉන්නවද? ඒ තැනක පුද පූජා තිය වෙනවද? ඒ මිනිස්සු වැඩක් කරලා තියෙනවද? ඔය ටික සාමාන්‍යයෙන් හොයන්න පුළුවන් නේ. මම මෙතෙන්ට ආවත් මිනිසුන්ට කියනවා ඔබලා හදිස්සි වෙන්න එපා.
ඇවිල්ලා වාඩි වෙලා හිටපල්ලා දැන් සමහරක් ඇයි මෙතෙන්ට එනවා ගිනි පෙල්ල ලිපේ දාලා වගේ ඇවිල්ලා මට පළවෙනියට බලාගෙන යන්න ඕන ටක් ගාලා බලා ගන්න ඕන ටක් ගාලා පූජාව තියන්න ඕන මං ඇවිල්ලා කියනවා බඩුවක් ගන්න ගියත් මේක කී පාරක් හොයනවද මං කියනවා ටිකක් වාඩි වෙලා බලන් ඉන්න මම මොකද්ද කරන්නේ මෙතන එන මිනිසුන්ට මං යමක් කරනවද ඒ මිනිස්සු වැඩක් කරගෙන හිත සතුටින් එළියට බහිනවද එතකොට මේ මිනිසුන් ප්‍රතිඵලයක් තියනවද මෙතන පූජාවල් නිදහස් වෙනවද මිනිස්සු හොඳ කියනවා ඒ ටික බලලා ඕගොල්ලෝ වැඩේ කරගන්න කියලා කියන ඉතින් මෙහෙමයි ඔය ප්‍රශ්නෙට උත්තරේ තමන්ට තේරෙනවා ඒක තමන් යන්නේ පල්ලෙහාට සහ තමන්ට මේ ප්‍රශ්නේ මේ ලෙඩේ තියෙන්නේ මේකෙන් හින්දා කරන දෙයක් yaadෙන්නේ නැත්te මේකින්ද කියලා තේරෙනවා නම් කොඩි විනම කියලා අල්ලගන්න එපා. හොඳේ මිනිස්සුන්ට ඇත්තටම කරන අයින් ඉන්නවා. මගේ මෙතන බලන් හිටියොත් දවසට 30ක් 40ක් ඇවිල්ලා ඉල්ලනවා අරයට අර ටික කරන්න ඕන මෙයාට මේක කරන්න ඕන මේ ප්‍රශ්නේ හින්දා මට ප්‍රශ්න මෙයාට මේක කරලා දෙන්න කියලා. එහෙම නෙමෙයි. කොඩි වින කරන්න කියලා කිව්වහම ලොකු වියදමක් කරගෙන දැන් ගොඩක් අයන් හිතන් ඉන්නවා කොඩි වින කරන්න ලොකු වියදමක් යනවා. ලොකුවට මෙහෙමයි කොඩි වින කරනවා කියන්නේ මෙහෙමයි මිනිහෙක් එක දිගට කන්නලව කර පොල් ගැහුවත් ඒකත් කොඩි විනයක් තමයි. එන වාගේ නමට එක දිගට ඔයාට නම කිය දෙවියන්ට යද සාප කර පොල් ගැහුවත් ඒකත් කොඩි විනයක්. ඒ කියන්නේ ඔයාට උදේ හවස දෙස් තිබ්බත් ඒකත් කොඩි විනයක්. කියන්නේ වදින් මේක පළ දෙන වෙලාවක් වෙන ඔයාගේ මේ වෙලාවේ ග්‍රහචාරය ඔයාගේ කර්ම ශක්තිය හොඳ නම් ඔයාට ප්‍රශ්නයක් නැතුව ඔයා දුවයි. හැබැයි ඔයාගේ වෙලාව නරක වෙන කාලයක් එනවා. අන්න එතකොට ඔය ඔක්කොම ඔයාට කොඩි විනයක් විදියට එනවා ඔයා හැමදේම. ඉතින් ඒ නිසා මේකේ බලා ගන්න තියෙන ක්‍රම දෙක තුනක් තියෙනවා. ඉතින් තමන්ගේ වැඩ කටයුතු ටික බලනකොට තමන්ට තේරෙන්න ඕන මම යම් අවුලක ඉන්නේ. ඔයා මොනවා හරි කරනවා නම් ඔයාට ඒක yaadෙන්නේ නැතුව හැමදේම ඔයා පේල් වෙවි කරන දේවල් නැති වෙනවා නම් ඔයාට ප්‍රශ්නයක් තියෙනවා. ඒක අමනුෂ්‍ය බලපෑමක් වෙන්න පුළුවන්. කවුරු හරි කරපු කොඩි විනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් භූමි දෝෂයක් වෙන්න පුළුවන්. ඔය කියන කාරණා ගොඩාක් තියෙනවා. ඔකට ඒක කොඩි විනේම කියලාම දාලා ගන්න බෑ. එහෙම හිතලා වැඩ කරොත් ඒකත් අවුල්. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මෙහෙමයි ඉතින්. Tamanට එහෙම දෙසක් තියෙනවා නම් Taman අදහන දෙවි දේවතාවුන් වහන්සේ කෙනෙකුට Taman දන්න පරිදි වඳින්න. Taman දන්න පරිදි Tamanට පිහිට ඉල්ලන්න බෝධි පූජාවක්වත් අඩුම ගානේ ඒ යම් කාලවකවානුවක් කරගන්න. ඕක තමයි පළවෙනි ටික. එතනින් එහාට ඉතින් යන තැනකට කොහෙට හරි මෙතෙන්ට එන එක නෙමෙයි මම කියන්නේ. යන තැනකට ගිහිල්ලා Tamanට කියන කරුණු කාරණා සහ එහෙම කරලා ඒකේ ප්‍රතිඵලයක් තියෙනවා නම් එතනින් ඉස්සරහට යනවා නම් තමයි මේක කෙරෙන්නේ. නැත්තම් අර එකපාරටම කළා ඊට පස්සේ කියනවා අපිට මුකුත් දුන්නේ නැහැ. අපිට වැඩක් නැහැ. ඉතින් Taman මෙහෙමනේ සමහරක් අයන් ඇවිල්ලා මෙතන පූජා වට්ටියක් තියෙනවා. එකම කාරණාවයි. කියලා ඕක තියලා ගිහිල්ලා කියනවා මුකුත් නැහැ අපිට මෙහෙමයි. එහෙම ඉතින් අර මනුස්සයා අච්චර ප්‍රශ්න කොට ගෙන්නේ. එතකොට Taman දැනගන්නද මේ හිතන්න කවුරුදු ගාණක් තියෙන ලෙඩක්. ඒ ලෙඩේට එක දිගට බෙහෙත් ගන්න ඕනේ. ගිහිල්ලා දොස්තරට කියන්නේ අද මට බෙහෙත් ටිකක් දීපන් හෙට උදේට මගේ ලෙඩේ හොඳ වෙන්න ඕන කියලා. හොඳ වෙන්නේ නැහැ. මොකද ඒක පවතිනවා වැඩි. ඉතින් ඒ නිසා අර ඕක බලලම කරගන්නවා නම් තමයි හොඳ. ඒ කියන්නේ අර පැලස්තර පිළියම් හොයන්න ගියොත් තවත් ප්‍රශ්නේ වැඩි වෙනවා. ඒකයි වෙන්නේ. ඒ ගොඩක් කට්ටිය ඒක කරගෙන එනවා. ඒ නිසා ඉතින් අර ඒක බලලා කරලා Tamanට අර පැත්ත තමයි තියෙන්නේ. ඉතින් Taman අදහන දෙවි දේවතාවුන් වහන්සේලාට බාරයක් පඬුවක් ගැට ගහලා Tamanට මේ දෙයකට පිළියමක් ලැබෙන්න කියලා පොඩ්ඩක් බලා ගන්න. ඉතින් Tamanට ඒක තේරෙනවා. ඔයාට තේරෙනවා ඔයා යන පැත්ත අවුල් නම් ඔයාට තේරෙනවා මම මෙච්චර කෙරුවත් මට මේක වෙන්නේ නැත්තේ අවුලක් තියෙනවා කියන එක. එතකොට ඉතින් ඒක හොයා බැලීම Taman කර යුත්තක්. අපි දැන් අද දවසේ වැඩසටහන අවසන් කරමු මේ එක ප්‍රශ්නකින්. ඔව්. ඔබතුමාට එදා කෝල් කරද්දිත් කිව්වා අන්තෙන් ආවමත් කිව්වා මම කරන වැඩවලින් 75ක් හෝ 80ක් තමයි හරියන්නේ. ඉතුරු 25 හෝ 30 යන්නේ තමන්ගේ එන කෙනාගේ කර්ම ශක්තියට කියලා. ඔව්. ඒකත් එක්ක මට කියන්න දැන් මෙතනට ඇවිල්ලා පූජාවක් තිබ්බම මට ඕන මගේ ප්‍රශ්නේ හරියනවද? නැත්තම් මම එතනින් එහාට තව දෙයක් මම කරගන්න ඕනේ. නෑ තව දෙයක් කියන්නේ මෙහෙමයි. පූජාව තියලා අපි කරලා දෙන්නේ දැන් ඔයා එනවා මෙහෙම කියනවා මම තේරෙන පරිදි. ඔයා එනවා දැන් අවුරුදු ගාණක් රට යන්න උත්සාහ කරලා. එතකොට ඔයාට ඒක කෙරෙන්නෙම නෑ. ඔයා බාර දෙනවා සමහරක් වෙලාවට කෙරෙන්න මෙන්න කියලා කියනවා. ගිහිල්ලා වැඩේ වරදිනවා. වෙන්නේ නැහැ. මොකක් හරි හේතුවක් හැදිලා වැඩේ පස්සට. එතකොට ඔයා මෙතන ඇවිල්ලා කියනවා මට මේක කරගන්න ඕන. කියලා එතකොට අපි බලලා මගේ ඥාතිය කියනවා ඒක මෙයාට මෙහෙම එකම කියලා පූජාවල් නැහැ. ඒක වෙනස් වෙනවා. ඒකට කියනවා ඔබ මෙන්න මේකට එහෙනම් කඩවර දෙයයන් පූජාවක් තියන්න කියලා. එතකොට පූජාව තියලා අපි කරලා දෙන්නේ ඒ මනුස්සයාට සෙත් සාන්තියක් කරලා දීලා බාරයක් තමයි කරලා දෙන්නේ. ඒකට බාරයක් කරලා දීලා අපි කියනවා ඔයා පොඩ්ඩක් මේ කාලවකවානුවේදී වත් පිළිවෙත් ටිකක් රකින්න. කියන්නේ ඔයාට මේ වෙලාව අවුල්. එතකොට ඔයා මේ වැඩ ටික කරගන්න. ඒක ඒ වෙලාවේ ඥාතිය කියන විදිහක් තියෙනවා. ඒ විදිහට. එතකොට මෙයා පූජාව තියලා මෙතනින් එළියට බැහැලා ගිහිල්ලා ඒ ඉඳලා පිස්සෙක් වගේ හැදෙනවා. එතන ඉඳලා මෙයා විකාර කරගෙන ඉන්නවා නම් ඉතින් අර කරපු වැඩේ ප්‍රතිඵලත් එන්නේ නැහැ. ඒක සමහරක් අයින් තියෙනවා. ඇවිල්ලා මේ වැඩ කරනවා. සති දෙක තුන යනකොට තමන්ගේ වැඩෙත් වෙලා පිට වෙලා යනවා. ඒක තමන්ගේ ඒකත් එක්ක බලපාන. ඉතින් අර අපි කල යුත්තකුත් තියෙනවා. අපි වැඩක් කරලා දීලා දින කියනවා. ඒ දින වකවානු වලදී එන්න ඕන. විල්ලායි කතා කරගන්න ඕන. අර දිගට පූජා වට්ටි තියෝ පූජා තියෝ ඉන්නේ නැහැ. එතනින් එහාට කෙරෙන්න ඕන දේවල් ටිකක් ඉතින් කෙරෙන්න තියෙනවා. ඒක අර මෙහෙමයි කියලා කියන්න බෑ. ඉතින් වත් පිළිවෙත් කිව්වම තමන්ට රකින්න කියලා අපි කියන දේවල් තියෙනවානේ. ඒ ටික කරගෙන තමන් ඒකට එන්න ඕන. හැබැයි මේකේ තියෙන ලොකුම වැරද්ද තමයි අර පූජාවක් තියන්න කියන පළියට තිබී. කියන්නේ ඔයාට කියනවා මේ ප්‍රශ්නෙට උඹ පූජා. එතකොට ඔයා මේක කිව්වනේ මට තියන්න කියලා. ඒ හින්දා මං තියනවායි කියලා තිබ්බොත් නම් වෙන්නේ නැහැ.
ඒක තමන් අවබෝධයෙන් තමන් කරන දේ ගැන අවබෝධයෙන් කෙරුවොත් ඒක ප්‍රතිඵල එනවා. ඕක වරද්දගෙන තියෙන ගොඩ දෙනෙක් අර වැඩ කරන්න කිව්වහම අපිට මේක කරන්න කිව්ව හින්දා කරනවා කියලා එකක් තියෙනවා. ඉතින් එහෙම කරන්න එපා. එහෙම කළා වැඩකුත් නැහැ. ඒක මෙහෙ නෙමෙයි, මෙතන නෙමෙයි. මොන දේවාලයකටවත් එහෙම පූජාවක් කරයි යන්න එපා. කතරගමට ගියත් එපා, විෂ්ණු දේවාලයට ගියත් එපා, දෙරිමුණ්ඩ දේවාලයට ගියත් එපා, පත්තිනි මෑණියන්ගේ දේවාලයට ගියත් එපා. තමන් යන ගමන ගැන අවබෝධයක් තියෙන්න ඕන, තමන් කරන දේ ගැන අවබෝධයක් තියෙන්න ඕන. ශ්‍රද්ධාව, භක්තිය, විශ්වාසය කියන ওই ටික හරියාකාරව තියාගෙන වැන්දොත් පිදුවොත් නියතෝම වැඩේ කරනවා. එහෙනම් අද දවසට අපි වැඩසටහන අවසන් කරමු. මට ඕන උනේ ඔබතුමා ඇත්තට දැන් මෙතන ඔබතුමා කවුද? ඉතර ලොකු වෛරල් එකක් යනවා. මම හිතන්නේ 1 million 2 million කියපු වීඩියෝස් තියෙනවා. 2 million තියෙනවා ළඟ වීඩියෝ 4ක් 5ක්ම තියෙනවා. 1 million තියෙනවා බර ප්‍රමාණයක්. ඉතින් ඔක්කොම 600 ලක්ෂ, ඒ කියන්නේ ලක්ෂ 20ක් නේ 2 million කියන්නේ. එතකොට ඒ වගේ කමෙන්ට් තියෙනවා 2000 3000 වගේ තියෙනවා. ඉතින් මට මෙතෙන්ට එන්න ආපු මිනිස්සුත් ගොඩක් ඉන්නවා. ඒව ඇතුලේ තියෙන්නේ ගොඩක්ම නම්බරයක් දෙන්න, තැන කියන්න, එන්න පාර කියන්න. එතකොට WhatsApp එකේ මැසේජ් තියෙනවා 3000කට එහාට. මගේ ඊමේල් එකට දාලා තියෙනවා රටේ ඉන්න ළමයි ගොඩක්. ඒතර මම ඊමේල් එක බලන්නෙම නෑ. මට බලන්න වෙන්නේ නෑ. එතකොට කෝල්ස් එක නම්බරයක් දාලා තියෙනවා. ඒ ෆෝන් එක පොඩ්ඩක් අයින් කරලා තියෙන්නේ. ගන්න බෑ. දවසට කෝල් 900ක් නම් එනවා. එන්නේ බිම තියන්නම බෑ. ඒ නිසා එතනම කතා කරලා වැඩක් නෑ. කතා කරොත් අපිට දිනයක් දෙන්න කියනවා. කිව්වහම මට කියන්න තියෙන්නේ නොවැම්බර් මාසේ තියෙනවා. එතකොට දැන් අද කතා කරන මිනිහා යාගේ තත්ත්වය අපි දන්නේ නැහැ. නොවැම්බර් ගියේ මනුස්සයාගේ හිත කැඩෙනවා. ඊට වැඩිය හොඳයි මේ යම් ප්‍රමාණයකට හදාගෙන යනවා. හේතුව මට මිනිස්සු ගෙන්නගෙන මෙතන බල වැඩ කරන්න උවමනාවක් නැහැ. මගේ යන ක්‍රමය තමයි ඒක. කවුරු ආවත් ක්‍රමේ විදියට තමයි වැඩේ. නෑ මොකද මිනිස්සු 1000ක් ගෙනල්ලා අර මිනිස්සු බිස්නස් එකක් විදියට කරුවා නම් අවුරුදු දෙක නෙමෙයි මට අවුරුද්ද යනකොට තට්ටු තුනේ ගයක් ගහන්න මිනිස්සු ගෙන්නන්න පුළුවන්. එහෙම නැතුව මම හැම වෙලාවෙම උපරිම ප්‍රතිඵල බලන්නේ. කියන්නේ 100% උපරිම ප්‍රතිඵල මට ලැබෙන්න ඕන. මං ඉන්න ළමයින්ටත් බයින මං ගාව 5-6 දෙනෙක් ඉන්නවා. ඒ ළමයින්ටත් මං හැමතිස්සෙම බයිනවා කියනවා. මට මේක ඇතුලේ ප්‍රතිඵල වුණා. මේකේ ප්‍රතිඵල නවතින දවසක් එනවාද මිනිසුන්ට යමක් නොවෙනවාද එදාට මම මේ වැඩේ නවත්තනවා. මොකද මං ඥාති වරමක්. එතකොට පොත්පත් යම් ප්‍රමාණයක් මං ගාව පුස්කොළ පොත් ඉඳන් තියෙනවා. මට පරණ 1950 ගණන් වල ඒකෝ ඊට පරණ පොත් ඊට 1950 ගණන් 60 ගණන් වල හින්දපු තෙල් ඉඳන් මගේ අතේ තියෙනවා. ඔය ඒ ටික මං හිතාගෙන හිටව වෙනම කතාවක්. ඔව් ඒ කතා කරාවත් අද අපිට මේක නතර කරන්න බෑ. මේක මේකත් මේ කියන දේවලුත් සාරාංශයක් විතරයි. ගැඹුරක් නෑ. ඒ කියන්නේ මට හරි බයයි අපි දැන් මේක මෙතනින් නැවැත්තුවට පස්සේ එතනින් එහාට කොතන නතර වෙයිද අපේ කතාව කොතන යයිද කියලා. ඒ හින්දා අපි ඒ කාරණාවලට පස්සේ කේක දාගෙන වැඩේ කරගමු. එහෙනම් අද දවසේ අර මගේ ආරාධනය ඔබතුමා පිළිගත්තට බොහොම ස්තුතියි. ඔබතුමාට කියන්න දෙයක් තියෙනවා නම් දැන් මොකද ෆෝන් ආන්සර් වෙන්නේ නැහැ කියලා ලොකු චෝදනාවක් තියෙනවා බැලුම් අහනවා. මේ අවසාන වශයෙන් ඔබතුමාට කියන්න දෙයක් තියෙනවා නම් මේ බලන අයට කමෙන්ට් දාන අයට මොනවද කියන්න තියෙන්නේ? මට කියන්න දෙයක් කියලා මෙහෙමයි. ඇත්තටම මම මෙතන යම් වැඩ ප්‍රමාණයක් කරගෙන යනවා. එතකොට ඒක ඇතුලේ මම ගොඩාක් වැඩ කරන්නේ ලෙඩ දුක්. දැන් ඇත්තටම කියලා තියෙනවා කැන්සර් ලෙඩ වලින් එන කිසි කෙනෙකුට රුපියලක්වත් පඳුරු ගන්න බෑ. පූජා වට්ටියක්වත් මෙතන සාත්‍රයක්වත් බලන්න බුලත් කොලයක්වත් යන්න එපා කියලා මගේ ඥාතියා කෙලින්ම කියලා තියෙනවා. එතකොට ප්‍රශ්න වලින් එන මිනිස්සුන්ටත් එහෙමයි. කියලා තියෙනවා. ඇතුලෙන් එයා කියනවා මෙයාට මේ පූජාව කරගන්න එරනම් මෙහෙන් හරි සල්ලි දීලා කරවන්න. ඒ වගේම තමයි ගොඩ දෙනෙකුට මම කියන්නේ මෙතන මම හදන්නේ මට මේකේ මේ දේවාලයක් කරගෙන ඉන්න නෙමෙයි. මම අද මේක ප්‍රසිද්ධියේ එදත් කියනවා. මෙතන හදන්නේ මිනිසුන්ට යම් දවසක ඇවිල්ලා වැඳලා පුදලා මිනිසුන්ට බාරහාර වෙලා මිනිසුන්ට මෙතන පුද පූජාවත් හොයාගෙන යන්න පුළුවන් තැනකට. පදාස සෙනසුරාදා මම වඳිනවා පුදනවා පූජා තියෙනවා. ඒ අරින්න අනිත් දවස්වල මම මෙතන පානපත්තු කළා. මිනිස්සුන්ට තමන්ගේ බාරයක් පනනවා. මෙතන ගොඩාක් තියෙනවා එහෙම ගැට ගහ බාර. ඇවිල්ලා මිනිස්සු තමන් හිතලා මොකද මගෙන් දින ගන්න අමාරුයිනේ. ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා බාර ගැට ගහලා පඳුරු දීලා එන මිනිස්සු ඉන්නවා. ඉතින් ඒකට ඕන වෙලාවක මෙතන විවෘතයි. ඒ කියන්නේ රෑ 12ට එකට එන්න එපා. මොකද අපි තාම මෙතන ඉන්නේ හින්දා උදේ වරුවක ඕන වෙලාවක මෙතන මේ පහම්පත්තු කරලා තියෙන්නේ. ඇවිල්ලා බැඳලා පුදලා බාරයක් ගැට ගහලා යන්න. Tamanට කැමති දෙයක් බාර වෙන්න. මෙතන අපි කිසිම තහංචියක් ඒවට දාලා නැහැ. වැඩක් කරගන්න ඉන්නවා නම් ගොඩ දෙනෙකුට මට කියන්න තියෙන එක දෙයක් තියෙනවා. ඇවිල්ලා සාත්‍ර බලන්න කියන එක හිටියොත් යම් කාලයක් යනවා. ඇවිල්ලා මොනවා හරි තියෙන දෙයක් Taman කතා කරගත්තොත් මෙතන කිව්වොත් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මම කළා දෙනවා. මොකද මම ඉන්නේ මිනිස්සුන්ට වැඩක් කරන්න. ඒක තමයි මට දීලා තියෙන වරම. ඉතින් මම ඒක කර යුතුයි. හැබැයි ඉතින් අර අසීමාන්තිකව කරන්න බෑ. මට මිනිස්සෙක්නේ. වරම් දුන්නට මම මිනිස්සෙක්. ඒකට මට සීමාවක් තියෙනවා. ඒක පයින්න බෑ. පැන්නොත් මට අමාරුයි. ඉතින් ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ. ඉස්සරහට කතා කරමු. ඔයාගේ වැඩ ඇතුලේ යනකොට මට මාසෙකට වතාවක් හරි මම මිනිස්සුන්ට මේ දේවල් දැනුවත් කරන්න මට හරි. මොකද මට උවමනාවක් තියෙනවා මිනිස්සුන්ට දේවල් ටිකක් කරන්න. මෙහෙම හරි. ඉතින් බයින මිනිස්සු බණී. ගරහන මිනිස්සු ගරහයි. ඉතින් එහෙම ගරහන්නේත් ගොඩක් අර අපිව දන්න මිනිස්සු නෙමෙයිනේ. නොදන්න මිනිස්සු තමයි ගොඩක් දේවල් කියන්නේ සහ අපි ඉන්න තැනට එන්න බැරි මිනිස්සු තමයි සමහරක් දේවල් ප්‍රශ්න කරගන්නේ.
ඉතින් මට මිනිස්සුත් ඒක ප්‍රශ්න නැහැ. මට කාගේවත් වැඩ කරන දේවල් ගැන ප්‍රශ්නකුත් නැහැ. මම මගේ දේ කරගෙන යනවා. මට ලැබිලා තියෙන දේ ඇතුළේ ඉඳගෙන. එතනින් එහාට මුකුත් නැහැ. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. පුළුවන් තරම් මේ වැඩේ ඇතුළේ මට කරන්න පුළුවන් කාලේ වෙනකම් මම මිනිහෙකුට පිට වෙනවා. එච්චරයි. එහෙනම් මගේ ආරාධනය පිළිගත්තට ඔබතුමාට ස්තුතියි. මටත් දැනගන්න ඕනුනේ මේ කවුද කියන එක. මොකද වෛරල් වෙනවා ඒ මේවත් එක්ක කවුද කියලා අපි දැනගන්න බෑ. ඇත්ත කියනවා. ඔව්. ඒවත් එක්ක කවුද කියලා දැනගන්න ඕන නිසා තමයි මම අද දවසේ හොයාගෙන ආවේ. එහෙනම් මගේ වැඩසටහනට පළවෙනි වැඩසටහනට ඔබතුමා ආවට බොහොම ස්තුතියි. ඔව් ඒක හරි. ආයුබෝවන්. තිරුවන් සරණයි. සිද්ධගම්බාර දෙයියන්ගේ පිහිටයි වත් කරගෙන යන සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් යම් වෘතියක් කරගෙන ගිහිල්ලා මම දන්නේ නැහැ අතනම කවුද කින්දවන්ද කියලාවත් ඔයා කතා කරලා නංගිට කියලා තිබුණා. අර මං කිව්වා කමන්නේ එන්න කියන්න මම බලලා මොකක් හරි කරන්නම් කියලා. නෙගටිව් එපා. ප්‍රොමෝෂන් උත් ඕනේ නැහැ. මිනිස්සු දැනගත්තට කමක් නැහැ. මේ විදිහට යන්න. ස්තුතියි. දෙයක් කරමු ඉතින්. හරි.